සුබ අලුත් අවුරුද්දක් වේවා දුවේ පුතේ. ඉතින් අවුරුදු කාලා එහෙම දැන් ඕගොල්ලන්ට ඉගෙනගත්තු දේවල් අමතක වෙලාද දන්නේ නැහැ. ඉතින් උසස් පෙළ ගිණුම්කරණය හදාරන දරුවෝ වෙනුවෙන් අලුත් වැඩසටහනක් තමයි මේ කරන්න හදන්නේ පුතේ. පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන MCQ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන එක. හරි. දැන් ගොඩක් පන්තිවල පුතේ සෙකන්ඩ් පේපරට දාලා ගණන් ගොඩක් හදනවා. නමුත් MCQ ප්‍රශ්න පත්‍රයේ වැඩි ફોකස් වෙන්නේ නැහැ. හරිද? MCQ ප්‍රශ්න කරනවා. නමුත් පුතේ දැන් පාස් පේපර්ස් පොතක් ගත්තත් ඒකේ පුතේ ඔයාගේ ප්‍රශ්නට උත්තරේ තියෙනවා. හරිද? හැබැයි ඒ උත්තරේ ගත්තේ කොහොමද? ඒ කියන්නේ ඒ උත්තරේ විවරණය මොන වගේද වෙන්නේ කියලා අපිට අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒකට උත්තරයක් විදියට තමයි පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල MCQ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න මේ වැඩසටහන පටන් ගත්තේ. හරි right. එතකොට පුතේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නත් අපි ඉස්සරහට සාකච්ඡා කරමු වෙලාවල් අනුව. නමුත් MCQ ප්‍රශ්න පත්‍රය වැදගත් නිසා ඒක විශේෂ නිසා අපි ඒක සාකච්ඡා කරන විදිය ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට පුතේ ඇයි MCQ ප්‍රශ්න පත්‍රයේ ඔච්චරටම වැදගත් වෙන්නේ? මොකද පුතේ MCQ ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ ප්‍රශ්න 50ක් තියෙන ප්‍රශ්න පත්‍රය. හරිද? මොකද ඔයාගේ A level paper එකේ කොටස් දෙකයි. right? ඔයාගේ accounting paper එකේ පුතේ කොටස් දෙකක් තියෙනවා. first paper එක second paper එක. හරි. එතකොට මේ first paper එකේ පුතේ ඔයාලට තියෙනවා MCQ 50. මේ MCQ 50 වෙනුවෙන් ඔයාලට හම්බෙනවා ලකුණු 200ක්. ඒ වගේම පුතේ මේ second paper එකේ ඔයාලට තියෙනවා පුතේ ප්‍රශ්න 6ක්. ඔයාලට තියෙනවා ප්‍රශ්න 6ක්. මේ ප්‍රශ්න වලින් පුතේ පළවෙනි ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි අනිවාර්යයි. එතකොට මේ ඉතිරි ප්‍රශ්න හතරෙන් තුනක් ඔයා තෝරගෙන කරන්න ඕනේ. එතකොට පුතේ මේ එක ප්‍රශ්නයකට ලකුණු 40යි ලකුණු 40 ප්‍රශ්න 5යි. ඒ කියන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 200යි. මුල් ලකුණු සංඛ්‍යාව 200යි. එතකොට 200යි 200යි 400යි. ඔය 404න් බෙදලා තමයි පුතේ ඔයාගේ ලකුණු 100න් කීයද කියලා ඔයාට ලැබෙන්නේ. හරි. එතකොට මේ සෙකන්ඩ් පේපර් එක ගත්තොත් එහෙම පුතේ ඔයාට මේක එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අනිත් එක මේ හැම ප්‍රශ්නකම පුතේ අන්තිම උත්තරයට නෙවෙයි ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ අන්තිම උත්තරේ වැරදි කියලා හිතන්නේ ඔයාගේ ගාන බැලන්ස් වෙන්නේ නැහැ. නේද? දැන් ගාන බැලන්ස් වෙන්නේ නැතුණාම සමහරව හිතනවා අයියෝ බඩුම තමයි මගේ ගාන වැරදි කියලා. එහෙම එකක් නෑ පුතේ. ඔයාගේ කලින් කරලා තියෙන ගැළපිලි වලට ලකුණු හම්බෙනවා. ඔයාගේ පෙර වැඩවලට ලකුණු හම්බෙනවා. ඒ නිසා පුතේ මේ සෙකන්ඩ් පේපරේ ලකුණු ගන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ලකුණු ගන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. හැබැයි පුතේ ඔයාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එහෙම නැහැ. මේ MCQ එකේ පුතේ ඔයාට එක ප්‍රශ්නයක්වත් අතාරින්න බෑ. ස්කිප් කරන්න බෑ. 50ම කම්පල්සරි අනිවාර්යෙන් කරන්න ඕන. අනිත් කාරණාව තමයි පුතේ මේ ප්‍රශ්න 50 හැදෙන විදිහ. මේ ප්‍රශ්න 50 හැදෙන විදිහ. ඒක පුතේ පොඩ්ඩක් වෙනස්. යා පොඩ්ඩක් අපි මෙහෙන් දියාගමු. හරි. ඒතර මේ ප්‍රශ්න 50 හැදෙන විදිහ වෙනස් පුතේ. මේ ප්‍රශ්න 50 හැදෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මේක අයින්ම කරලා දාන්නම්කෝ. right. එතකොට පුතේ ඔයාගේ ප්‍රශ්න 50 හැදෙන්නේ පුතේ එකේ ඉඳන් 30 වෙනකම් ප්‍රශ්න තියෙනවා 30ක්. එතකොට මෙන්න මේ ප්‍රශ්න 30ට පුතේ එකකට ලකුණු 4 ගානේ එකකට ලකුණු 4 ගානේ ඔයාලට හම්බ වෙනවා පුතේ ලකුණු 120ක්. ඒ කියන්නේ මේ පළවෙනි ප්‍රශ්න 30ට පුතේ ඔයා නිවැරදි පිළිතුර තෝරන්න ඕන.
ඔයාට උත්තර 5ක් තියෙනවා. උත්තර 5න් එක උත්තරයයි හරි. වැරදි උත්තර 4ක් අයින් කරලා දාන්න ඕනේ. එතකොට පුතේ ඔයාගේ උත්තරේ හරි ගියොත් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ වැරදුනොත් ඔයාට එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. බලන්න මේකේ තියෙන පුතේ තීරණාත්මක භාවය. හරිද? ඔයාගේ උත්තරේ හරිනම් ලකුණු 4යි. එහෙම නැත්නම් ලකුණු 4ක් නැහැ. ඒතර පළවෙනි ප්‍රශ්න 30ම තියෙන්නේ නිවැරදි පිළිතුර තෝරන්න. වඩා නිවැරදි පිළිතුර තෝරන්න. ඊට පස්සේ පුතේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳන් 50 වෙනි ප්‍රශ්නය දක්වා ඔයාලට තියෙනවා ප්‍රශ්න 20ක්. ඒ ප්‍රශ්න 20ටත් ලකුණු 4 ගානේ හම්බ වෙනවා ලකුණු 80ක්. එතකොට පුතේ මේ ප්‍රශ්න 20 වෙනස්. මේ ප්‍රශ්න 20 වල කරන්න තියෙන්නේ පුතේ කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න. කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න තමයි ඔයාලට මේකේ තියෙන්නේ. ඒ කියන්නේ සමහරලාට පුතේ සත්‍ය අසත්‍ය භාවය ලියන්න පුළුවන්. නැත්තම් ගණනය කිරීමක් තුලින් උත්තර හොයාගෙන ලියන්න පුළුවන්. කෙටි නිශ්චිත පිළිතුරු. හරි. අහලා තියෙන දේවල් වලට උත්තර ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. එතකොට පුතේ දැන් ඒකේ ඔය ලකුණු 4 හැදෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්න 2කින් ප්‍රශ්න 4කින් වගේ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක පුතේ එක කොටසක් වැරදුනොත් ඔයාට නැති වෙන්නේ එක ලකුණක් විතරයි. හරි. හැබැයි අර පළවෙනි එකේ එහෙම නැහැ. උත්තරේ වැරදුනොත් ලකුණු 4ම නැහැ. හැබැයි මේක එහෙම නැහැ. එක උත්තරයක් වැරදුනොත් ලකුණු 3ක් තියෙනවා. එකයි නැති වෙන්නේ. එතකොට අන්න ඒ වගේ පුතේ ප්‍රශ්න 20ක් ඔයාට තියෙනවා. කෙසේ හෝ වේවා ඔයාට සියලුම ප්‍රශ්න 50ක් ලියන්න තියෙනවා පුතේ. ඒ වෙනුවෙන් ඔයාට හම්බ වෙනවා ලකුණු 200ක්. රයිට්. ප්‍රශ්න 50යි ලකුණු 200යි. ප්‍රශ්න 50යි ලකුණු 200යි. එතකොට පුතේ ඔය ප්‍රශ්න 50 වෙනුවෙන් මේ ප්‍රශ්න 50 වෙනුවෙන් ඔයාට තියෙනවා කාලය පැය දෙකක්. ඔයාට තියෙනවා කාලය පැය දෙකක්. ඒ කියන්නේ විනාඩි වලින් ගත්තොත් විනාඩි 120යි. එතකොට පුතේ අපි බලන්න ඕනේ එක ප්‍රශ්නයකට ඔයාට කොච්චර කාලයක් තියෙනවද කියලා. එක ප්‍රශ්නයකට කාලය කොහොමද හොයන්නේ? මේ විනාඩි 120 බෙදන්න පුතේ 50න්. උත්තරේ එනවා 2.4ක්. උත්තරේ එනවා 2.4ක්. ඒ කියන්නේ පුතේ MCQ ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් වෙනුවෙන් ඔයාට තියෙනවා විනාඩි 2.4ක්. දැන් මෙහෙමයි. දැන් මේ MCQ ප්‍රශ්න පත්‍රයේ පුතේ සමහර ප්‍රශ්න තියෙනවා මේවට උත්තරේ ගන්න විනාඩියක්වත් යන්නේ නැහැ. හරිද? ඔය තියරි වලින් අහන ප්‍රශ්න වගේ දේවල්, කෙටි පිළිතුරු ලියන්න තියෙන දේවල්, සරල ගණනය කිරීම වගේ දේවල් මේවා පුතේ ඔයාට ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා පුතේ ඒවා ටිකක් සංකීර්ණයි, ගණනය කිරීම ලොකුයි, හරිද? ඉතින් ටිකක් අමාරුයි, අන්න ඒ වගේ දේවල්. ඒ නිසා පුතේ සමහර ප්‍රශ්නවලදී පුතේ අපි අඩු කාලයක් වැය කරලා අනිත් ප්‍රශ්නවලට ඒ අමතර කාලය යොදාගෙන තමයි මේ පේපරේ කරන්න ඕනේ. ඒ නිසා මේ MCQ පේපරේ පුතේ ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් කියන එක ඉතාමත් ඉහළින් තියෙන්න ඕනේ. රයිට්? හරි. එතකොට පුතේ දැන් මේ වැඩසටහන ඇත්ත වශයෙන්ම ගොඩක්ම මේ ක්‍රියාත්මක කරන්න පුතේ අපේ 2025 මේ 2025 විභාගයට මුහුණ දෙන දරුවෝ වෙනුවෙන්. එතකොට දැන් මේ වන විටත් පුතේ ඔයාගේ සිලබස් එකේ ලොකු ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙනවා. ඔයා කරන උපකාරක පන්තියේ හෝ වේවා, පාසලේ හෝ වේවා, කොහෙන් හෝ වේවා ආවරණය වෙලා ඇති. එතකොට පුතේ ඔයාට මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්නවලට උත්තරේ හොයාගන්න විදිහ පිළිබඳව තමයි පුතේ ගැටලුකාරී තැන් ඇති වෙන්නේ. ඉතින් අන්න ඒකට උත්තරයක් විදිහට තමයි පුතේ මේ පාස් පේපර් ඩිස්කෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන තියෙන්නේ. හරි. ඒතර ඔයාට පුතේ ඔයාගේ නිකන් ඉන්න වෙලාවක ඔයාට පුළුවන් පුතේ මේ වීඩියෝස් බලලා ඔයාට හැකියාව තියෙනවා මේ උත්තර ගත්තේ කොහොමද කියලා හොයාගන්න. හරි. රයිට්. එතකොට පුතේ දැන් මේකත් එක්කම අපේ තව වැඩසටහන් තියෙනවා පුතේ. තව මොඩල් පේපර්ස් වල තියෙන දේවල් අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔය වාර විභාග වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙල වල ටිකක් අපි මේ ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සියලුම දේවල් සම්බන්ධයෙන් පුතේ ඔයාට දැනුවත් වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ අපේ WhatsApp කමියුනිටි එකට join වෙන්න. මම මේ වීඩියෝ එකත් එක්ක යටින් දානවා පුතේ ඒකේ link එක. ඔයාට තියෙන්නේ පුතේ ඒකට join වෙන්න. ඒකට join වෙලා ඒකේ තියෙන ප්‍රශ්න මම දානවා පුතේ විවිධ papers. ඒවට උත්තර ලියන්න.
එතකොට මම ඒව පුතේ සාකච්ඡා කරන වීඩියෝස් මම අප්ලෝඩ් කරනවා මගේ YouTube channel එකට. එතකොට ඔයාලට පුළුවන් පුතේ කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තේ මේ උත්තරේ එන්නේ කොහොමද කියලා ඔයාට මේ වීඩියෝ එක බලලා දැනගන්න හැකියාවක් තියෙනවා. right හරි. එතකොට ඒකට මූලාරම්භයක් විදියට පුතේ දැන් අද දවසේ අපි පටන් ගන්නවා ඔයාගේ මේ අන්තිමට තිබ්බ A level paper එක. ගිය අවුරුද්දේ තිබ්බ මේ 2024 A level paper එක සාකච්ඡා කරන්න. හරිද? දැන් තාම රිසල්ට් ඇවිල්ලත් නැහැ. ලබන සතියේ මං හිතන්නේ වෙසක් වලට කලින් පුතේ රිසල්ට් එයි. හරි. ඉතින් ඒ paper එක සාකච්ඡා කරන්න තමයි මම දැන් මේ හදන්නේ. හරි පුතේ එතකොට දැන් මගේ අතේ තියෙනවා පුතේ 2024 උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය. හරි right 2024 A level paper 2023-24 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ ගිණුම් කරණය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න පත්‍රයේ right. ඒතර මොකද්ද පුතේ මේක කියන්නේ? සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අංක 1 සිට 30 දක්වා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයේ ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න. අංක 31 සිට 50 එක් වූ ප්‍රශ්න වලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉරි මත ලියන්න. right සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු හිමි වේ. right එතකොට පුතේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 4 ගානේ හම්බෙනවා. ඒ වගේම මේකේ කියන පුතේ යටින් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ. ඒ කියන්නේ පුතේ scientific calculators are not allowed in the exam. හරිද? ඔයාලට scientific calculators පුතේ අරන් යන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ඔය කඩවල් වල තියෙන පුතේ calculators වගේ දේවල් අරන් යන්න. දැන් ඒකෙදිත් ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් ඔය මම දැකලා තියෙනවා පුතේ ගොඩක් දරුවෝ පන්ති වලට එහෙම අරගෙන එනවා පුතේ අර එන චූටි calculators. හරිද? ඒ කියන්නේ සමහරට වගේ ඇඟිල්ලට වඩා බටන් එක චූටි. ඉතින් ඒ වගේ ඒවා පුතේ අරගෙන යන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මොකද අපි පේපර් එක කරන් යද්දී හදිස්සියෙන් කරන්නේ. එතකොට සමහර වෙලාවට පුතේ ඔයාගේ ඔය ප්‍රෙස් කරන ඉලක්කමක් වැරදුනොත් සම්පූර්ණ ගානම එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් ටිකක් ලොකු බටන් තියෙන කැල්කියුලේටර් එකක් අරන් යන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. හරි ඉතින් ඔයා ගැන අවධානය යොමු කරන්න. හරි right. එතකොට පුතේ මම ඔයාලට කියලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය ගැන. ඉතින් මම ඒක නාය කතා කරන්න යන්නේ නැහැ. right අපි බලමු කෙලින්ම ප්‍රශ්න වලට උත්තර. right හරි. එන්න පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන කුමන ප්‍රකාශය ගිණුම්කරණයේ මූලික පරමාර්ථය වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? එතන පුතේ මේක highlight කරලා තිනවා වඩාත් හොඳින් කියන කොටස. ගිණුම්කරණයේ මූලික පරමාර්ථය. එතකොට පුතේ මොකද්ද ගිණුම්කරණයේ මූලික පරමාර්ථය? ව්‍යාපාර ඒකකයක් කෙරෙහි තීරණ ගැනීමට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරන ආර්ථික තොරතුරු සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නේද? ඕක තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ. බලන්න පුතේ වගේ ප්‍රශ්නයක් උත්තරයක් තියෙනවද කියලා. 1. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සඳහා ගනුදෙනු සටහන් කිරීම. ඒක නෙවෙයිනේ. 2. නෛතික අවශ්‍යතා සපුරාලීම සඳහා පොදු පරමාර්ථ මූලික ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. ඒකත් නෙවෙයි පුතේ මූලික පරමාර්ථය. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආයතනයක් පිළිබඳ තොරතුරු සැපයීම. පුතේ මං හිතන්නේ නිවැරදි පිළිතුරේ අංක 3 බවට පත් වෙන්න ඕනේ. අනිත් ඒවාත් බලමු. 4. ආයතනයක් පිළිබඳ තොරතුරුෙහි කළමනාකරුවන්ගේ භාවිතය සඳහා වාර්තා කිරීම එක නෙවෙයි. ආයතනයක වාර්ෂික බාහිර විගණනය සඳහා එකක් නෙවෙයි. හරි. එහෙනම් පුතේ ප්‍රශ්න අංක 1 සඳහා නිවැරදි උත්තරේ ප්‍රශ්න අංක 1 සඳහා නිවැරදි උත්තරේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. right. 2. ආයතනයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පහත සඳහන් කුමන ගිණුම් කරන සංකල්පය පදනම සපයනු ලබයිද? එතන පුතේ අපි දන්නවා ව්‍යාපාර ඒකකයක වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන විදිහට වර්ග කරන්න නම් මොන වගේ සංකල්පයක් තියෙන්න ඕනද පුතේ? මේ ව්‍යාපාරය පවත්නා කාල පරිච්ඡේදයට වඩා වැඩි කාල සීමාවක් තිස්සේ පවතිනවා කියලා අපි උපකල්පනය කරන්න ඕනේ. මොකද්ද මේ සංකල්පය? අඛණ්ඩ පැවැත්ම. right. එහෙනම් දෙවෙනි එකටත් පුතේ උත්තරේ එන්න ඕනේ අංක 3. දැන් ළමයි මම ඒකයි අර ඉස්සෙල්ලා කිව්වේ.
දැන් මේකේ මේ සමහර ප්‍රශ්න තියෙනවා පුතේ මේවට උත්තර ලියන්න විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර 30ක්වත් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් පුතේ ඒ වගේ දේවල් වලින් අපි chance එක ගන්න ඕනේ. ඒතර ඒ වගේ ඉතුරු වෙන කාලය අමාරු ප්‍රශ්නයක් හදද්දී අපිට යොදා ගන්න පුළුවන්. මේක තමයි ප්‍රැක්ටිස් එක. මෙන්න මේ වගේ ප්‍රශ්න පුතේ ඔයා දිගින් දිගටම නිරතරම කරනවා නම් අන්න එතකොට පුතේ ඔයාලට මේ MCQ පේපරේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි බලමු. 3. කල්බදු ගණුම්කරුවන්ගේ මූල තත්ත්ව ප්‍රකාශනයේහි භාවිත අයිතිය සහිත වත්කම් හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්පයේ පදනම සපයනු ලබයිද? ඊතර පුතේ භාවිත අයිතිය සහිත වත්කම් හඳුනා ගැනීමට මේ කල්බදු නේද? ගිණුම් කරන ප්‍රමිතවල මතකද ඔයාට? ඊතර මොකද්ද මේ සංකල්පය? යථානුරූපී සංකල්පය නේද? උත්තරේ අංක 4. උත්තරේ අංක 4. right එතකොට බලන්න මේ පළවෙනි ප්‍රශ්න තුනම පුතේ ඔයාට ලොකු අමාරුවක් නැතුව තියරි කොටස් වලින් උත්තරේ හොයාගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. හරි right හරි දැන් බලමු අංක 4 5 සහ 6 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න. හරි එහෙනම් පුතේ ඔන්න අපිට පොඩි කේස් එකක් දීලා තියෙනවා සිද්ධියක් දීලා තියෙනවා. මිහිරි විසින් ලක්ෂ 5ක මුදලක් හා ලක්ෂ 4ක් වටනා ලීබඩු ආයෝජනය කරමින් 2023.1 දින වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය මෙදිනම එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි කරන ලදී. කෙසේ වුවද ගැනුම් මත වැට් නොමැති බව උපකල්පනය කරන්න. පහත ගනුදෙනු 2023 ජනවාරි මාසය තුලදී සිදුවිය. right එහෙනම් අපිට දීලා තියෙන පුතේ ගනුදෙනු සෙට් එකක්. අපි බලමු මොනවද අපෙන් අහන්නේ කියලා. 4 ගනුදෙනු අංක 1 2 සහ 3 ඒවා සිදු වූ අනුපිළිවෙල අනුව මිහිරිගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීම සඳහා භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලේඛන මොනවාද? right එහෙනම් පුතේ මූලික සටහන් පොත් පාඩම අපෙන් අහනවා පුතේ මේ කියන ගනුදෙනු 3 සඳහා යොදා ගන්න මූලාශ්‍ර ලේඛන මොනවද කියලා. මොකද්ද පුතේ ගනුදෙනු 3 1යි 2යි 3යි නේ right බලමු අපි. right 1යි 2යි 3යි. එතකොට 1 පිරිවැය ලක්ෂ 4ක් වූ භාණ්ඩ දේශාන් ට්‍රේඩර්ස් විසින් ණයට මිලදී ගන්නා ලදී. එහෙනම් පුතේ භාණ්ඩ ණයට ගැනුම් අපි සටහන් කරන්නේ කොහෙද? නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගන්න භාණ්ඩ සටහන් කරන්නේ ගැනුම් ජර්නලේ. ගැනුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනයේ ගැනුම් ඉන්වොයිසිය. right මොකද්ද ගැනුම් ඉන්වොයිසිය? එහෙනම් ඉස්සෙල්ලාම එන්න ඕනේ පුතේ ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ඊළඟ දෙක දේශාන් ට්‍රේඩර්ස් ගෙන් මිලදීගත් 30000ක භාණ්ඩ ආපසු යවන ලදී. එහෙනම් පුතේ අපි ගත්තු ඒවා නැවතත් ආපහු හරවලා යවනවා. නැවතත් ආපහු හරවලා යවනවා. හරවලා යවනවා නම් පුතේ මොකද්ද ජර්නලේ? ආපසු යවුම් ජර්නලේ. ඒතර පුතේ ආපසු යවුම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? සමහර දරුවන්ට මතක ඇති සමහර දරුවන්ට පුතේ පැටලෙනවා ඇති. හරපතද බැරපතද කියලා. ඔන්න මම තව ලේසි කළා. එක්ක හරපත එක්ක බැරපත. ඔක දැනගන්නේ කොහොමද පුතේ හරියටම? මෙන්න මේ ක්‍රමය මතක තියාගන්න. දැන් පුතේ ආපහු හරවලා යවන්නේ මොනවද? ණයට ගත්තු දේවල්. ණයට ගත්තු දේවල්. ඒතකොට ණයට ගැනුම් කියලා කියන්නේ පුතේ ණය හිමියෝ. ණය හිමියන්ගෙන් තමයි ගන්න. දැන් ණයට ගැනුම් කළාම මොකද්ද පුතේ දීත්ව සටහන? ගැනුම් හර ණය හිමි පාලන බැර. ණය හිමි පාලන බැර. ගැනුම්. දැන් පුතේ ඔහොම ගත්තු එකක් අපි නැවත හරවලා යවනවා නම් මොකද කරන්නේ? මේ ණය හිමියන්ට බැර වෙච්ච එක ණය හිමියන්ට ආපහු සැරයක් හරවෙන්න ඕනේ. මොකද ණය හිමියන්ගෙන් අඩු වෙන්න එපා පුතේ. අපි ණය හිමියන්ගෙන් ගත්තු ඒවා ණය හිමියන්ට ගෙවන්න තියෙන ඒවා ආපහු හරවලා යවුවම මොකද වෙන්නේ? ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ ණය හිමියෝ නැවත හරවෙනවා. ආපසු යවුම් කියනවා. ණය හිමියෝ හරවෙනවා. එහෙනම් කිසියම් පාර්ශ්වයකට හරවෙනවද? ඒ වෙලාවේ ඔයාගේ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? හරපත. හරපත. අන්න එහෙම මතක තියාගන්න. එහෙනම් පුතේ ඔයාගේ දෙවෙනි මූලාශ්‍ර ලියවිල්ල වෙන්න ඕනේ හරපත. හරපත.
රයිට් ඊළඟ තුන්වෙනි එක පිරිවේ 2,50,000ක් වූ භාණ්ඩ 3,45,000කට අත්පිට මුදලට විකුණන ලදී. එහෙනම් පුතේ අත්පිට විකුණනම සල්ලි අපිට හම්බ වෙනවා. සල්ලි හම්බ වෙනවා අපි සටහන් කරන්නේ කොහෙද? මුදල් ලැබීම් ජර්නලේ. මුදල් ලැබීම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලියවිල්ල වෙන්නේ ලදුපත. මෙන්න පුතේ උත්තරේ. මෙන්න උත්තරේ. බලන්න මේක තියෙන්නේ කොහෙද කියලා. ඉන්වොයිසිය හරපත ඉන්වොයිසිය වැරදි ඉන්වොයිසිය බැරපත වැරදි ඉන්වොයිසිය හරපත ලදුපත පුතේ උත්තර අංක 3 උත්තර අංක 3 උත්තර අංක 3 හතරට උත්තරේ අංක 3 හතරට උත්තරේ අංක 3 රයිට් පහ මොකද්ද කියන්නේ මිහිරිගේ ආරම්භක ආයෝජනයේ සහ ගනුදෙනු අංක 3 සහ 5 ඒවා සිදු වූ අනුපිළිවෙලින් සටහන් කිරීම සඳහා භාවිතා කරන මූලික සටහන් පොත් කවරේද? රයිට්. එහෙනම් අපෙන් අහන්නේ පුතේ මූලික සටහන් පොත් අහන්නේ. අපෙන් අහන්නේ මූලික සටහන් පොත් බලමු. එතකොට ආරම්භක ආයෝජනයයි ගනුදෙනු අංක 3 සහ 5. මොකද්ද පුතේ ආරම්භක ආයෝජනය? මිහිරි විසින් ලක්ෂ 5ක මුදලක් හා ලක්ෂ 4ක් වටනා ලී බඩු ආයෝජනය කරනවලු. එහෙනම් පුතේ ආරම්භයේ මුදල් අරන් එනවා නම් මොකද වෙන්නේ? අපේ මුදල් ලැබීම් ජර්නලේ සටහන් කරන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම ලක්ෂ 5 සටහන් කරන්න ඕනේ. මුදල් ලැබීමේ ජර්නලයේ. ඒ වගේම පුතේ මෙයා ගේනවා ලක්ෂ 4ක් වටනා ලී බඩු. එහෙනම් මේ ලක්ෂ 4ක් වටන ලී බඩු ගේන එක අපි සටහන් කරන්න ඕනේ කොහෙද පුතේ? පොදු ජර්නලයේ. පොදු ජර්නලයේ ස්ථාවර වත්කමක් ව්‍යාපාරයට ගේනවා නම් පුතේ අපි ඒක සටහන් කරන්නේ පොදු ජර්නලයේ. පොදු ජර්නලය. ඊට පස්සේ කියනවා පුතේ 3 සහ 5 නේද? ඔව් 3 සහ 5. 3 පිරිවේද ලක්ෂ 50,000ක් වූ භාණ්ඩ 3,45,000කට අත්පිට මුදලට විකුණන ලදී. අපි ඉස්සෙල්ලත් කතා කළා. අත්පිට විකුණුමක් නම් පුතේ සල්ලි හම්බ වෙනවා. එහෙනම් මේක සටහන් වෙන්නේ මුදල් ලැබීම් ජර්නලයේ. මුදල් ලැබීම් ජර්නලයේ. ඊට පස්සේ පස්වෙනි එක දේශාන් ට්‍රේඩර්ස්ට ගෙවිය යුතු මුදල පියවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. එතකොට පුතේ අපි සල්ලි වලින් ගෙවුවත් චෙක් පතකින් ගෙවුවත් මේ කරන්නේ මොකද්ද? මුදල් ගෙවීමක්. මුදල් ගෙවීම් සියල්ල සටහන් කරන්න පුතේ මුදල් ගෙවීමේ ජර්නලයේ. මුදල් ගෙවීම් ජර්නලයේ. රයිට්. එතකොට මෙන්න මේ කියන මූලික සටහන් පොත් 4 බලන්න උත්තරේ. අංක 1 මුදල් ලැබීම් ජර්නලය හරි පොදු ජර්නලය හරි විකුණුම් ජර්නලය එනම් වැරදි පුතේ. දැක්කනේ. ඔයාලට පුළුවන් කෙලින්ම උත්තරය අයින් කරලා දාන්න. දෙවෙනි එක මුදල් ලැබීම් ජර්නලය හරි පොදු ජර්නලය හරි ආයත් විකුණුම් ජර්නලය වැරදි උත්තරේනේ. 3 පොදු ජර්නලය මුදල් ලැබීම් ජර්නලය විකුණුම් ජර්නලය ඒත් වැරදි. 4 මුදල් ලැබීම් ජර්නලය පොදු ජර්නලය මුදල් ලැබීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය. එහෙනම් පුතේ යන්න නිවැරදි උත්තරේ තියෙනවා. පහට උත්තරේ 4නේ. පහට උත්තරේ 4. පහට උත්තරේ 4. right. 6 ගනුදෙනු අංක 3 සහ 4හි ශුද්ධ බලපෑම පහත කුමන ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වනු ලබයිද? එහෙනම් පුතේ ටක් ගාලා ගිණුම් කරන සමීකරණ ලිව්වා. ඒ ටික දාලා බැලුවා. 3යි 4යි. අපි බලමු. වත්කම් සමානයි වගකීම් දන හිමිකම්. right බලමු. එතකොට පුතේ ගනුදෙනු අංක 3 සහ 4නේ. ගනුදෙනු අංක 3 සහ 4.
බලන්න 1.15 පිරිවැය 2,50,000ක් වූ භාණ්ඩ 3,45,000කට අත්පිට මුදලට විකුණන ලදී. පිරිවැය 2,50,000ක් වූ භාණ්ඩ 3,45,000කට අත්පිට මුදලට විකුණන ලදී. 45,000ක වැට්ද ඇතුළත්ව. දැන් ගොඩක් ළමයිට පුතේ මේක බටලා ගන්න මේ වැටුත් එක්ක තමයි. උතර බලන්න. පිළිවෙලට බලමු අපි. පිරිවැය 2,50,000ක් වූ භාණ්ඩ තමයි පුතේ අපි මේ විකුණන්නේ. එහෙනම් අපේ වත්කම් වලින් අඩු වෙන්න ඕනේ 2,50,000ක්. 2,50,000ක් අපේ තොගය අඩු වෙනවා. 2,50,000ක් අපේ තොගය අඩු වෙනවා. එතකොට පුතේ 3,45,000කට අත්පිට මුදලට විකුණන ලදී. ඒ කියන්නේ පුතේ 3,45,000ක් අපිට සල්ලි හම්බෙනවද නැද්ද? සල්ලි හම්බෙනවා පුතේ. එහෙනම් සල්ලි හම්බෙනවා 3,45,000. එහෙනම් මොකද වෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙනවා 3,45,000කින්. එතකොට අපිට කියනවා පුතේ මේකේ 45,000ක් වැට් ඇතුළත්ලු. ඒ කියන්නේ පුතේ මේ 2,50,000ක් වටන භාණ්ඩ අපි විකුණන්නේ කීයටද ඇත්තටම? ලක්ෂ 3කට. ලක්ෂ 3කට තමයි විකුණන්නේ. එතකොට 45,000 ඇවිල්ලා වැට් එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම. විකුණුම් මිල ලක්ෂ 3යි වැට් එක 45,000යි. ඔහොම තමයි 3,45,000 හැදෙන්නේ. ඔහොම තමයි 3,45,000 හැදෙන්නේ. රයිට්. එහෙනම් පුතේ දැන් අපි මේක ඉස්සෙල්ලම බලමු අපේ ලාභය කොච්චරක් තියෙනවද කියලා. ඒ කියන්නේ 2,50,000ක් වටින තොගය අපි විකුණන්නේ ලක්ෂ 3කට. ඒ කියන්නේ පුතේ අපේ හිමිකම වැඩි වෙන්න ඕනේ කීයකින්ද? අපේ හිමිකම වැඩි වෙන්න ඕනේ 50,000කින්. ඒක තමයි අපේ ලාභය. එහෙනම් හිමිකම වැඩි වෙනවා පුතේ 50,000ක්. හිමිකම වැඩි වෙනවා 50,000. එතකොට පුතේ මේ 45,000 මොකද්ද? මේ 45,000 පුතේ අපි අදාළ පුද්ගලයාගෙන් එකතු කරගන්න වැට් එක. එතකොට වැට් එක කියලා කියන්නේ පුතේ අපේ ආදායමක්ද? නැහැ. අපි මේ එකතු කරගන්න වැට් එක අපි නැවත වාරයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. එහෙනම් පුතේ මේ 45,000 අපිට සල්ලි වලින් හම්බෙලා තියෙන්නේ. එහෙනම් ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන එක අපේ වගකීමක්. මොකද්ද මේ? ගෙවිය යුතු වැට් වගකීමක්. එහෙනම් මොකද වෙන්නේ පුතේ? අපේ වගකීමක් වැඩි වෙනවා 45,000ක. right. ඔන්න තුන්වෙනි ගනුදෙනුව. බලන්න දෙපැත්ත සමානයිද කියලා. මේ පැත්තේ වෙනස කීයද? 3,45,000න් 2,50,000ක් ගියම 90,000යි. ධන 90,000යි. මේ පැත්තේ 45,000යි 50,000යි කියලා කියන්නේ 90,000යි. එහෙනම් ඔන්න පුතේ අපේ ගනුදෙනුවේ ද්විත්ව බලපෑම සමීකරණය සමානයි. හරි. ඔන්න තුන්වෙනි ගැලපීම. හතරවෙනි එක 3යි 4යි නේද? 3යි 4යි යෝ. පිරිවැය ලක්ෂයක් වූ භාණ්ඩ 1,38,000කට ණයට විකුණන ලදී. ඉස්සෙල්ලා අපිට විකුණන්නේ දැන් ණයට විකුණන්නේ. හරි. එතකොට පුතේ 18,000ක් වැට් ඇතුළත්ව. මේ වගේමයි. එතකොට මට කියන්න මේ ලක්ෂයක් වූ භාණ්ඩ 1,38,000ට ණයට විකුණනවලු. වැට් 18,000යිලු. වැට් 18,000යි නම් පුතේ විකුණුම් මිල කීයද? 1,20,000යි නේ. 1,20,000යි. එහෙම තමයි 1,38,000 හැදිලා තියෙන්නේ. එහෙම තමයි 1,38,000 හැදිලා තියෙන්නේ. right. හරි. එහෙනම් පුතේ අපි සටහන් කරමු. දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම මෙන්න 3 මෙන්න 4. ඉස්සෙල්ලම ලක්ෂයක් වටින තොග කියන වත්කම අඩු වෙනවා. එතකොට මේක විකුණන්නේ 1,38,000කට. ඒකට පුතේ ණයට විකුණන්නේ. එහෙනම් ඒ අදාළ ණය ගැතිය අපිට ගෙවන්න ඕනේ කීයක්ද? 1,38,000ක්. එහෙනම් පුතේ ණය ගැතිය වැඩි වෙනවා 1,38,000ක්. ණය ගැතියකින් අපිට 1,38,000ක් හම්බ වෙනවා.
ඒ 1,38,000 හැදෙන්නේ කොහොමද? විකුණුම් මිල 120යි වැට් එක 18000යි. දෙකම එයා අපිට ගෙවන්න ඕනේ. එහෙනම් මේ වෙලාවේ පුතේ අපේ ලාභය කීයද? ලක්ෂයක් වටන තොගේ විකුණන්න 120ට. ඒ කියන්නේ 20000යි ලාභේ තියෙන්නේ. අපේ ලාභය 20000යි. එහෙනම් පුතේ හිමිකම වැඩි වෙනවා 20000කින්. එතකොට එයා ගෙවන වැට් එක මේ ණයගැතියගෙන් හම්බෙන වැට් එක මොකද්ද කරන්න ඕනේ? අපි පුතේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. ගෙවිය යුතු වැට්. ඒ කියන්නේ ඒක අපේ වගකීමක්. ඒ නිසා පුතේ ඒ 18000 මොකද කරන්නේ? අපි දානවා මෙන්න මෙතෙන්ට. ගෙවිය යුතු වැට්. right. දර පුතේ 38000යි මේ පැත්තේ වටනාකම සුද්ධ වටනාකම මේ පැත්තේ 38000යි. එහෙනම් පුතේ ඔන්න දෙපැත්ත බැලන්ස් ඔච්චරයි. වැඩේ ඉවරයි. දැන් මම මේක ඔයාලට පුතේ මේ හරි සරලව තේරුම් කළේ වෙලා අරන් තේරුම් කළේ. නමුත් මේක ඔයා ඉක්මනට හදන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ එකක් හදන්න පුතේ ඔයාලට විනාඩියක්වත් යන එකක් නැහැ. හරි. දැක්කනේ. ඒතකොට මේ වගේ දේවල් වලින් අපි ඉක්මනට කාලය ඉතුරු කරගන්න ඕනේ. හරි. දැන් තියෙන්නේ මේක තුලණය කරන්න. දැන් බලන්න සුද්ධ වටනාකම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න සුද්ධ වටනාකම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පැත්ත මෙතන සුද්ධ වටනාකම කීයද? 90000යි 38000යි. නේද? 95000යි නේ. 95000යි 38000යි. ඒතර 95යි 38යි කීයද පුතේ? ඒ වගේ කැල්කියුලේටරෙන් ගහලා බලන්න. 95යි 38යි කීයද? एक 1,33,000යි. මේ පැත්තේ 1,33,000යි. වගකීම් 8යි 5යි 13යි 4යි 5යි 63000යි. මේ පැත්තේ 50යි 20යි 70000යි. බලන්න දෙපැත්ත බැලන්ස්ද කියලා. 7යි 6යි 10යි 1යි 33යි. right. මෙන්න පුතේ උත්තරේ. මේ තියෙන්නේ උත්තරේ. බලන්න උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. 133 දැන් බලන්න වත්කම් වල පුතේ 133 නැති ඒවා ඔක්කොම අයින් කළා දාන්න. 1යි 2යි නිකම්ම අයින් කළා දාන්න පුළුවන්. 3යි 4යි 5යි දෙකේම තුනේම තියෙනවා 133. right. එහෙනම් ඒක හරි. ඊළඟ බලන්න වගකීම් 63ක් තියෙන්නේ කීයද කියලා. වගකීම් 63යි, හිමිකම 70යි. එහෙම උත්තරයක් තියෙන්නේ උත්තராංක 5. එහෙම උත්තරයක් තියෙන්නේ උත්තராංක 5. right. හරි පුතේ ඊළඟ අපි යන් ප්‍රශ්නාංක 7ට. අපි යන් ප්‍රශ්නාංක 7ට. හරි මොකද්ද කියන්නේ? 2023යි 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සමගි පොදු සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශනවල පෙන්눔 කරන ලද ලාභය රුපියල් 3,60,000ක් විය. මෙම මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමෙන් පසුව පහත වැරදි අනාවරණය විය. මෝටර රථ දෙවනවර ප්‍රත්‍යාගනය කිරීමෙන් වර්ෂය තුළදී ඇති වූ 1,20,000ක අතිරික්තය වෙනත් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේ වුවද මෙම අතිරික්තය ගිණුම්ගත කිරීමේදී මෝටර රථ වෙනුවෙන් පසුගිය වර්ෂයක හඳුනාගත් ප්‍රත්‍යාගන්න හිඟය වූ 80000ක් සැලකිල්ලටගෙන නොතිබුණි. ඒ කියන්නේ පුතේ මේකේ මෝටර රථයක් දෙපාරක් ප්‍රත්‍යාගන්නය කරලා තියෙනවා. මතක තියාගන්න. ප්‍රවර්තන වර්ෂයට අදාළ ඡායා පිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදමු 30000ක් 2022යි 4යි 1 දින ගෙවන ලද අතර ඒ කාර්යාල උපකරණ ගිණුමට හර කර මුදල් ගිණුමට බැර කර තිබුණි. වර්ෂය සඳහා කාර්යාල උපකරණවල පිරිවැය මත වාර්ෂිකව 20% බැගින් ෂය කර ඇත. right. ඉහත වැරදි නිවැරදි කළ පසු 2023යි 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය කොපමණද කියලා අහන්න. හරි. එහෙනම් පුතේ පුංචි ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. right. එතකොට 2023යි 3.31 දිනට හරි. ඒ කියන්නේ මේ ගිණුම් කරන වර්ෂයේ පුතේ ඔයා කෝකටත් වෙනම ලියා ගන්න. ඒකේ වැදගත්. 2022යි 4යි 1 2023යි 3.31 හරි
හරි මොකද්ද කියන්නේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන වල පෙන්눔 කරන ලාභය 3,60,000යි. කෙටුම්පත් ලාභය 3,60,000යි. හරි. දැන් බලන්න පුතේ මොකද්ද කියන්නේ කියලා. මෝටර රථ දෙවනවර ප්‍රත්‍යාගන්නේ කිරීමෙන් වර්ෂය තුලදී ඇති වූ 1,20,000ක අතිරික්තය වෙනත් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි. එතකොට පුතේ ප්‍රත්‍යාගන්න අතිරික්තයක් තියනවලු කීයද 1,20,000ක. මේක මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ වෙනත් ආදායම් වල දාලා තියෙනවා. වැඩේ වැරදීනේ පුතේ. ප්‍රත්‍යාගන්න අතිරික්තයක් කවදාවත් අපි වෙනත් ආදායම් වල දානවද? දාන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? අදාළ වත්කම් ගිණුම හර වෙනවා ප්‍රත්‍යාගන්න සංචිතය බැර වෙනවා. නේද? වෙනත් ආදායම් වලට කවදාවත් යන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? ඒක වෙනත් ආදායම් වලට දාලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ හොයාගෙන තියෙන ලාභය ඇතුලේ 1,20,000ක ප්‍රත්‍යාගන්න අතිරික්තය තියෙනවා. මෙන්න මේ ලාභය හොයන්න ප්‍රත්‍යාගන්න අතිරික්තය එකතු කරලා තියෙනවා. එහෙම නේද? එහෙනම් ඒක වැරදීනේ පුතේ. අපි මොකද්ද කරන්න ඕනේ? ඒ ප්‍රත්‍යාගන්න අතිරික්තය නැවත වාරයක් මේ ලාභයෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් ඍණ ප්‍රත්‍යාගණන ලාභය. දැන් මෙහෙමයි පුතේ. මේ දේවල් ඔයා ලියලිය ඉන්න ඕනේ නැහැ. හරි? මේ දේවල් ඔයා ලියලිය ඉන්න ඕනේ නැහැ. කෙටියෙන් ලියන්න. මම මේ ලියන්නේ ඔයාට උත්තරේ හොයාගන්න ඕනේ නිසා. තේරුණා නේද? ඔයාට උත්තරේ හොයද්දි පුතේ මම එකපාරට අගයන් ටික විතරක් දාගෙන ගියොත් ඔයා බලනවානේ මොකද්ද කොහෙන්ද මේක ආවේ කියලා. අන්න ඒ නිසා තමයි පුතේ මම මේවා ලියලිය ඉන්නේ. හරිද? එතකොට මේ MCQ පේපරේදී ඔයා මේවා ලියලිය ඉන්න අවශ්‍ය නැහැ. හරි? ඔයාට ටක් ගාලා ලියලා අඩු කරන ගාන අඩු කරගත්තා නම් ඒ හරි. එහෙනම් 1,20,000ක් පුතේ මේකෙන් අඩු කරනවා. 1,20,000ක් අඩු කරනවා. හරි. දැන් අනිත් කාරණේ තමයි පුතේ මේක ඇවිල්ලා දෙවනවර ප්‍රත්‍යාගරණයක්. හරිද? එතකොට දැන් ඒ කියන්නේ මේක පළවෙනි පාරත් ප්‍රත්‍යාගරණය කරලා ඇති. ඔව්. මෙම අතිරික්තය ගිණුම්ගත කිරීමේදී මෝටර රථ වෙනුවෙන් පසුගිය වර්ෂයක හඳුනාගත් ප්‍රත්‍යාගන්න හිඟය වූ 80,000 සැලකිල්ලටගෙන නොතිබුණි. එතකොට පුතේ අපි දන්නවා කිසියම් වත්කමක් ප්‍රත්‍යාගන්නේ කිරීමේදී ඊට පෙර අවස්ථාවකත් ඒ වත්කමම ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා නම් ඒ ප්‍රත්‍යාගන්නේ යම් කිසි හිඟයක් තියෙනවා නම් ඒ අදාළ හිඟය නැත්තම් ඒ ඌනතාවය ආවරණය කරලා ඉතුරු ටික තමයි පුතේ අපි ප්‍රත්‍යාගන්න සංචිතයේ සටහන් කරන්නේ. දැන් ඔයාලට මතකද පුතේ ප්‍රත්‍යාගන්න ඌනතාවයක් නැත්තම් ප්‍රත්‍යාගන්න අලාභයක් තිබ්බොත් අපි මොකද කරන්නේ කියලා. එතර පුතේ අපේ වෙනත් වියදම් වල අපි මේ ප්‍රත්‍යාගන්න අලාභය පෙන්නනවා. රයිට්. එතකොට ලාභාලාභ ගිණුම හර කරනවා අදාළ ස්ථාවර වත්කම් ගිණුම බැර කරනවා. ප්‍රත්‍යාගන්න අලාභයක් නම්. එහෙනම් මේ මෝටර රථයේ පුතේ ඉස්සෙල්ලම ප්‍රත්‍යාගන්නේ කරද්දි මේකේ අලාභයක් තිබිලා තියෙනවා. කීයක්ද ඒ අලාභය? ප්‍රත්‍යාගන්න හිඟේ 80000ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පුතේ 80000ක් අපි වෙනත් වියදම් වලට දාලා ඇති මීට කලින් අවුරුද්දක. එහෙම වුණාම මොකද වෙන්නේ? අපේ ලාභය අඩු වෙනවා. මොකද වියදමක් වැඩි වෙන නිසා අපේ ලාභය අඩු වෙනවා. හැබැයි දෙවනවර ප්‍රත්‍යාගන්නේ කිරීමේදී පුතේ අතිරික්තයක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? අර පෙර වර්ෂයක තිබ්බ හිඟය ආවරණය කරලා තවත් ටිකක් තියෙනවා නම් ඒ ඉතුරු ටික තමයි ප්‍රත්‍යාගන්න සංචිතයට ගිහිලා දාන්නේ. නේද? එහෙනම් බලන්න දැන් ඒක සැලකිලට රන් නැහැ කියලා කියනවනේ. එහෙනම් පුතේ මොකද්ද වෙන්නේ? අපේ මේ ලාභෙට 80000 අපිට තවත් එකතු කරන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේ පුතේ ගිය අවුරුද්දේ හෝ කලින් ඒ ප්‍රත්‍යාගණය කරපු අවුරුද්දේ අපේ ලාභය අඩු වෙලා තියෙනවා ප්‍රත්‍යාගන්න හිඟේ නිසා. නමුත් මෙවර තිබ්බ මේ අතිරික්තය නිසා අපිට නැවතත් ඒ හිඟය ආවරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ පුතේ? අපි මේකට එකතු කරනවා 80000. 80000 අපි එකතු කරනවා. ප්‍රත්‍යාගණන හිඟය ආවරණය. ප්‍රත්‍යාගන්න හිඟය ආවරණය. right. 80000ක් අපි එකතු කළා. හරි. ඒතකොට ප්‍රත්‍යාගන්න සංචිතයට යන්න ඕනේ පුතේ මේකෙන් 40000යි. ඒක ගැන අපේ මුකුත් අහලා නැහැ. ඒ නිසා ඒක ගැන අදාළ නැහැ. හරි. ඊට දෙවෙනි ගැලපිල්ල
ප්‍රවර්තන වර්ෂයට අදාළ ඡායා පිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම වූ 30000ක්. නඩත්තු වියදමක්, ඒ කියන්නේ වියදමක්. 2022 4යි 1 දින ගෙවන ලද අතර, ඒ කියන්නේ මේ ගිණුම් වර්ෂයේ පටන් ගන්න දවසේම ගෙවලා තියෙනවලු. ඒ කාර්යාල උපකරණයට හර කර මුදල් ගිණුමට බැර කර තිබුණි. එහෙනම් පුතේ මුදල් ගිණුමට බැර කරපු එක හරි. සල්ලි බැර වෙන්න එපේ. හැබැයි මේක යන්න ඕනේ මොකටද පුතේ? නඩත්තු වියදම් වලට යන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ දාලා තියෙන්නේ මොකටද? කාර්යාල උපකරණ ගිණුමට. කාර්යාල උපකරණ ගිණුමට දාලා තියෙන්නේ. ස්ථාවර වත්කම් ගිණුමකට දාලා තියෙන්නේ. වැඩේ වැරදීනේ. වැඩේ වැරදි. එහෙනම් ඉස්සෙල්ලා මේ වැඩේ ඒ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. හරි. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? කාර්යාල උපකරණ ගිණුම බැර කරලා නඩත්තු වියදම් ගිණුම හර කරන්න ඕනේ. එතකොට දැන් මේ ලාභය හොයද්දී මේ වියදම සටහන් වෙලා නැහැනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? නිවැරදි ලාභය හොයන්න නම් මේ වියදම සටහන් කරන්න ඕනේ. එහෙනම් ඍණ නඩත්තු වියදම්. නඩත්තු වියදම්. නඩත්තු වියදම්. නඩත්තු වියදම කීයද පුතේ? 30000යි. හරි. නඩත්තු වියදම අඩු කළා 30000. දැන් මේගොල්ලෝ මොකද්ද කරලා තිබ්බේ? මේගොල්ලෝ පුතේ කාර්යාල උපකරණ ගිණුමට හර කරලා තිබ්බනේ වර්ෂයේ මුල. එතකොට වර්ෂය සඳහා කාර්යාල උපකරණ වල පිරිවැය මත වාර්ෂිකව 120 බැගින් ෂය කර ඇත. මේගොල්ලෝ මොකද කරලා තින්නේ පුතේ? මේ රුපියල් 30000ට මේගොල්ලෝ වාර්ෂිකව 120ක් ෂය කරලා. එහෙනම් ඒ ෂය වියදම මෙන්න මේ ලාභය හොයද්දි මේගොල්ලෝ අරගෙන තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? නැවත වාරයක් මේ ෂය වියදම හොයලා අපි ඒක එකතු කරන්න ඕනේ. right? එහෙනම් බලන්න ෂය වියදම කීයද කියලා. බලන්න ෂය වියදම කීයද කියලා. 30000ට 100ට 20යි. එතකොට කෙලින්ම 120යි පුතේ. මොකද මේක අරන් තියෙන්නේ මෙන්න මෙදානේ. හරියටම අවුරුද්දක් තියෙනවා. එහෙනම් 30000ට 120ක් කියලා කියන්නේ කීයද? 3000යි 6000යි නේ. right. එහෙනම් පුතේ ඔන්න අපිට ලියන්න පුළුවන්. ෂය වියදම 6000යි. right. ඔච්චරයි. එහෙනම් දැන් අපිට ගන්න පුළුවන් නිවැරදි සුද්ධ ලාභය කීයද කියලා. බලන්න පුතේ එකතු කරලා කීයද කියලා. 360 120ක් ගියම 240යි 240ට 80ක් එකතු කළාම 320යි 320ෙන් 30000ක් ගියාම 290යි 290යි 6යි 2,96,000යි. මෙන්න මේක තමයි පුතේ නිවැරදි සුද්ධ ලාභය. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. උත්තර අංක 5. උත්තර අංක 5. උත්තර අංක 5. හරි. right. හරි. අපි යමු පුතේ ඊළඟට 8 වෙනි ප්‍රශ්නෙට. හරි. යම් කෙනෙක්ට පුතේ මේක ලියා ගන්න හරි ඕන නම් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා මේක ලියා ගන්න පුතේ. හරි. ඔයගොල්ලෝ හැම ඉන්න ගමන් පුතේ මේ channel එක subscribe කරලා තියාගන්න. හරි. එතකොට මම දාන හැම පේපරයක් සාකච්ඡා කරන එකක් හෝ වේවා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන එකක් වේවා මේ හැමදේම පුතේ ඔයාට එතකොට notification එකක් එනවා. ඒ නිසා subscribe කරලා තියාගන්න. ඒ වගේම channel එකට නැත්නම් අපේ community එකට join වෙලා ඉන්න WhatsApp. හරි. 8 වෙනි ප්‍රශ්නේ. අරුණි ට්‍රේඩර්ස් කේවලස්වාමී ව්‍යාපාරයේදී 2023 3.31 අවසන් වර්ෂය තුලදී
පිරිවැය 20000ක් වූ තොගයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එම අලාභයෙන් 80%ක් රක්ෂණ සමාගම විසින් ප්‍රතිපූර්ණය කරන ලදී. තොගහානිය හා රක්ෂණ වන්දිය සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල සිදු කර නොමැත. කෙසේ වුවද 2023-31 දිනට පැවති භෞතික තොගය මත අවසාන තොගය ආගණනය කර ඇත. 2023-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දලලාභය හා ශුද්ධලාභයේ පිළිවෙලින් 1,50,000ක් සහ 80,000ක් විය. තොගහානිය හා රක්ෂණ වන්දිය ගිණුම් පොත්වල නිසි පරිදි ගලපා තිබුණේ නම් නිවැරදි දලලාභය සහ ශුද්ධලාභය කොපමණද? හරි. එතකොට පුතේ හරි සරල ගාණක් තියෙන්නේ. නමුත් ළමයි මේක සමහරලාට සංකීර්ණ කරගන්නවා. හරි. එතකොට පුතේ මොකද්ද මේ කියන්නේ? රුපියල් 20000ක තොගයක් හානි වෙලා තියෙනවලු. රුපියල් 20000ක තොගයක් හානි වෙලා තියෙනවලු. right. එතකොට දලලාභය ශුද්ධ ලාභය. right. එතකොට දැනට දීලා තියෙන එක දී ඇති නැත්තම් කෙටුම්පත් දලලාභයයි ශුද්ධ ලාභයයි කීයද? දලලාභය 1,50,000යි ශුද්ධ ලාභය 80000යි. හරි. දැන් මොකද්ද කියන්නේ පුතේ? 20000ක තොගයක් සම්පූර්ණයෙන් හානි වෙලාලු. එතකොට පුතේ තොගයක් හානි වුණාම 20000ක් හානි වුණාම මේක මොකටද බලපාන්නේ? මේක කොහොමද සටහන් කරන්නේ? තොග හානි වල දිත්ත සටහන මොකද්ද? තොග හානි හර වෙළඳ ගිණුම බැර. තොග හානි හර වෙළඳ ගිණුම බැර. ඒතර ඔයාලට මතක නේද පුතේ අපේ ආදායම් ප්‍රකාශයේ අර වෙළඳ ගිණුමේ අවසාන තොගයට උඩින් ඔය තොග හානි වගේ දේවල් තියෙනවා නම් අපි අඩු කරනවා. අන්න ඒක ඔයාලට මතක් වෙන්න ඕනේ. එතකොට පුතේ මේ වගේ තොග හානියක් සිද්ධ වෙන වෙලාවක අපේ දලලාභය වැඩි වෙනවද අඩු වෙනවද? ඒක හරියටම පුතේ අර අවසාන තොගයයි දලලාභය අතර තියෙන සම්බන්ධතාවය වගේම තමයි. මොකද අවසාන තොගයත් පුතේ වෙළඳ ගිණුමේ අඩු වෙනවා විකුණුම් පිරිවැය හොයද්දී. තොගයක් හානි වුණාමත් මොකද වෙන්නේ? ඒකත් පුතේ අඩු වෙනවා වෙළඳ ගිණුමේ. නේද? ඒතර ඔන්න ඔය සම්බන්ධතාවය ඔයා මතක් කරගන්න ඕනේ. මම ඔයාලට පොඩි උදාහරණකින් එක පැහැදිලි කරන්නම්. මේක පුතේ නම් ගම් සියල්ල මනක් කල්පිතයි හොඳේ. right. එතකොට ආරම්භක තොගය අපි හිතමු මේක 20000යි. ගැනුම් 50000යි. මෙහෙමද තියෙන්නේ පුතේ. එතකොට මෙන්න මෙතනින් තියෙනවා ඍණ අග තොගය. අග තොගය 30000යි කියලා හිතන්නකෝ. එතකොට පුතේ මෙතන එකතුව තියෙනවා 70000. අවසාන තොගය 30000යි නම් විකුණුම් පිරිවැය කීයද? 40000යි. එතකොට අපි හිතමුකෝ අපේ විකුණුම් ලක්ෂයයි කියලා. විකුණුම් ලක්ෂයයි නම් පුතේ දලලාභය කීයද? 60000යි. දැන් මේක මේ ගානට අදාළ එකක් නෙවෙයි පුතේ. මම මේ ඔයාලට පැහැදිලි කරන්න ගත්ත උදාහරණයක්. හරි. right. එතකොට පුතේ දැන් බැරි වෙලාවක හරි තොගයක් හානි වුණා කිව්වම අපි මොකද කරන්නේ? තොගයක් හානි වුණා කිව්වම මොකද කරන්නේ? වෙළඳ ගිණුම බැර වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ වෙළඳ ගිණුම බැර වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතනින් ඍණ හානි වූ තොග. ඍණ හානි වූ තොග කියලා අපි මෙන්න මෙතනින් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මෙතනින් 20000ක් තව අඩු වෙනවා. දැන් මට කියන්න පුතේ මෙතනින් 20000ක් අඩු වුණාම අපේ විකුණුම් පිරිවැය මොකද වෙන්නේ? විකුණුම් පිරිවැය වැඩි වෙනවද අඩු වෙනවද? පුතේ විකුණුම් පිරිවැය මොකද වෙන්න ඕනේ? විකුණුම් පිරිවැය පුතේ අඩු වෙන්න ඕනේ. ඇයි? මේ බලන්න. 70000න් 20000ක් 70000න් 20000ක් ගියාම කීයද? 50000යි. 50000න් 30000ක් ගියාම කීයද? 20000යි. කලින් 40000ක් තිබ්බ විකුණුම් පිරිවැය දැන් කීයද?
දැන් 20000යි පුතේ. එහෙනම් මතක තියාගන්න තොගයක් හානි වුණාම ඒකෙන් පුතේ විකුණුම් අපිට බිහි කරන්න බෑනේ. එතකොට විකුණුම් පිරිවැය කියන්නේ මොකද්ද? විකුණුම් බිහි කරන්න දායක වෙච්ච පිරිවැය. එහෙනම් තොගයක් හානි වෙලා තිබ්බොත් පුතේ මොකද වෙන්නේ? අපේ විකුණුම් පිරිවැය අඩු වෙනවා. cost of sales අඩු වෙනවා. එහෙම වුණාම පුතේ එහෙම වුණාම අපේ දල ලාභය මොකද වෙන්නේ? එහෙම වුණාම දල ලාභය මොකද වෙන්නේ? දල ලාභය වැඩි වෙනවා. දල ලාභය වැඩි වෙනවා. තේරුණා නේද? එහෙනම් පුතේ තොගයක් හානි වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒ හානි වෙච්ච ප්‍රමාණයෙන්ම පුතේ දල ලාභය වැඩි වෙන්න ඕනේ. පුතේ දල ලාභය වැඩි වෙනවා කියලා කියන්නේ සුද්ධ ලාභය වැඩි වෙනවද නැද්ද? සුද්ධ ලාභය වැඩි වෙන්න ඕනේ. right. එහෙනම් අපි මේකට එකතු කරනවා ධන හානි වූ තොගය දල ලාභෙත් වැඩි වෙනවා පුතේ සුද්ධ ලාභෙත් වැඩි වෙනවා. දල ලාභෙත් වැඩි වෙනවා සුද්ධ ලාභෙත් වැඩි වෙනවා. හරි right. දැන් මේ බලන්න. හරි. මේ පළවෙනි අදියර. මොකද වෙළඳ ගිණුම බැර වෙන නිසා තමයි පුතේ මෙතෙන්ට අපි දල ලාභයට මේ 20000 එකතු කළේ. දල ලාභය වැඩි වුණාම පුතේ සුද්ධ ලාභය කොහොමත් වැඩි වෙනවනේ. ඒ නිසා තමයි මෙතෙන්ට 20000ක් එකතු කළේ. හරි? ඔන්න පොඩ්ඩක් ඉන්න. දැන් පුතේ මොකද්ද හානි වූ තොගවල දිත්ත සටහන මොකද්ද? හානි වූ තොගවල දිත්ත සටහන තමයි හානි වූ තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. එතකොට පුතේ මෙතන අපි මේ කරේ වෙළඳ ගිණුම බැර කරපු එක විතරයි. දැන් තොග හානි සටහන් කරන්නේ කොහෙද? තොග හානි සටහන් කරන්නේ පුතේ වෙනත් වියදම් වල. තොග හානි සටහන් කරන්නේ වෙනත් වියදම් වල. එතකොට පුතේ මේ තොග හානිය අපි හිතමු රක්ෂණ වන්දි නැහැ කියලා. රක්ෂණ වන්දි මුකුත් නැහැ තොග හානිය විතරයි. එහෙම වුණාම මොකද වෙන්නේ පුතේ? නැවත වාරයක් සුද්ධ ලාභය ගණනය කරද්දී වෙනත් වියදම් වලින් මේ තොග හානිය අඩු කරන්න ඕනේ. තොග හානිය අඩු කරන්න ඕනේ. නේද? එතකොට සුද්ධ ලාභය අඩු වෙනවා පුතේ මේක නිසා. සුද්ධ ලාභය අඩු වෙනවා මේක නිසා. එතකොට මොකද වෙන්නේ? නැවත වාරයක් පුතේ 20000ක් අපි මෙතනින් අඩු කරන්න ඕනේ. මම මේ පෙන්වන්න හදන්නේ පුතේ මේක මේ net impact එක ඔයාට. හරිද? එතකොට ඇත්තටම පුතේ ඇත්තටම මොකද්ද වෙන්නේ? තොගයක් හානි වුණාම ඒක දල ලාභයට බලපානවා. හැබැයි පුතේ ඒක සුද්ධ ලාභයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. රක්ෂණ වන්දි හම්බෙන්නේ නැත්නම් මතක තියාගන්න. රක්ෂණ වන්දිය හම්බෙන්නේ නැත්නම් ඒක සුද්ධ ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? සුද්ධ ලාභය ඒකම තමයි. හරි 20000ක් එකතු වෙලා 20000ක් අඩු වෙනවා. තේරුණා නේද? හැබැයි මෙතන කතන්දරේ වෙනස්. මෙතන මොකද්ද කියන්නේ? මෙතන කියනවා පුතේ කියනවා එම ලාභයෙන් 80ක් රක්ෂණ සමාගම විසින් ප්‍රතිපූර්ණය කරන ලදී. ඒ කියන්නේ පුතේ මේ 20000න් 80ක් රක්ෂණ සමාගම ගෙවලා තියෙනවලු. 20000ට 80ක් කියන්නේ කීයද? 16000යි. right 16000යි. එතකොට මොකද්ද වෙන්නේ පුතේ? මුදල් හර වෙනවා පුතේ රුපියල් 16000. නේද? මුදල් හර වෙනවා 16000. වෙළඳ ගිණුම බැර වෙනවා පුතේ 20000ක්. ඒ තියෙන්නේ මෙන්න මේ 20000. මුදල් හර වෙනවා 16000ක් රක්ෂණ වන්දි දීපු හින්දා. එතකොට පුතේ තව 4000ක් අපිට පාඩුයි. අන්න එහෙනම් පුතේ වෙනත් වියදම් වලට යන්න ඕනි කීයක් විතරද? වෙනත් වියදම් වලට යන්න ඕනි පුතේ රුපියල් 4000ක් විතරයි. මොකද අපිට මේකෙන් පාඩු 4000ක් විතරයි. එහෙනම් තොග හානි හර වෙනවා 4000ක්. එහෙනම් පුතේ මෙතනින් අපි අඩු කරන්න ඕනේ තොග හානි අලාභ. ඒක පුතේ දල ලාභයට එන්නේ නැහැ. ඒක එන්නේ සුද්ධ ලාභයට විතරයි. තොග හානි අලාභ කීයද? 4000යි. එහෙනම් සුද්ධ ලාභය හොයද්දි පුතේ තොග හානි අලාභයේ විදිහට අපි සටහන් කරන්නේ කීයක් විතරද?
4000ක් විතරයි. 4000ක් විතරයි. ඔච්චරයි ගාන. දැන් තියෙන්නේ පුතේ මේක බැලන්ස් කරලා උත්තරේ ගන්න. එකතු කරලා උත්තරේ ගන්න. එකසිය 50යි 20යි 1,70,000යි දර ලාභය. ශුද්ධ ලාභය 80,000 20,000යි ලක්ෂයයි ලක්ෂයෙන් 4,000ක් ගියාම 96,000යි. බලන්න මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. උත්තරාංක 5නේ 8ටත් උත්තරේ අංක 5. 8ටත් උත්තරේ අංක 5ම තමයි. 8ටත් උත්තරේ අංක 5. හරි. ඊළඟ පුතේ ප්‍රශ්න අංක 9 සහ 10 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න. මොකද්ද පුතේ අහන්නේ? මේ නිෂ්පාදන ගිණුම් ගාණක් තියෙන්නේ නේ. නිෂ්පාදන ව්‍යාපාරයක් වන සීමිත අරලිය පොදු සමාගම එහි මෙහෙයුම් කටයුතු 2022යි 4යි 1 දින ආරම්භ කරන ලදී. 2023යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂය තුලදී ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු වලට අදාළව පහත් තොරතුරු දී ඇත. අපෙන් අහන්නේ මොනවද පුතේ? 2023යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ප්‍රාථමික පිරිවැය කීයද? 2023යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු නිෂ්පාදන පිරිවැය කොපමණද? රයිට්. ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පිරිවැයයි අහන්නේ. හරි. එහෙනම් අපිට එකපාරම මේක හදා ගන්න පුළුවන්. අතිරේක තොරතුරු දීලා තියෙනවා පුතේ. මිලදීගත් අමුද්‍රව්‍ය වලින් 20%ක් 2023යි 3යි 31 දිනට තොගය ලෙස ඉදිරිව ඇත. ඒ කියන්නේ අවසාන තොගය මිලදීගත් අමුද්‍රව්‍ය වලින් 20%යිලු. 2023යි 3යි 31 දිනට නොනිමි තොගය රුපියල් මිලියන 450ක් විය. නොනිමි තොග ප්‍රාථමික පිරිවැයට අගය කරනු ලබයි. එහෙනම් නොනිමි අගය කරන්නේ ප්‍රාථමික පිරිවැයටලු. රුපියල් මිලියන 550ක් පිරිවැය වූ අමුද්‍රව්‍ය වර්ෂය තුලදී සම්පූර්ණයෙන් විනාශ වෙලාලු. රයිට්. ඕකේ. හරි. රයිට්. එහෙනම් පුතේ අපි දාගෙන යමු. හරි. එහෙනම් ඉස්සෙල්ලාම තියෙනවා 2022යි 4යි 1 දිනට මිලදීගත් යන්ත්‍රවල පිරිවැය. රයිට්. ඒක අපි පොඩ්ඩක් ගෙම තියමු. ඊට පස්සේ මිලදීගත් අමුද්‍රව්‍ය වල පිරිවැය. එතන පුතේ මේක පටන් අරන් තියෙන්නේ 2022යි 4යි 1නේ. ඒ කියන්නේ ආරම්භක තොගයක් තියෙන විදිහක් නැහැ. ආරම්භක තොගත් නැහැ, ආරම්භක නොනිමිත් නැහැ නේද? රයිට්. එහෙනම් ගැනුම් මේ සරල නිෂ්පාදන ලේඛනයක් පුතේ මේ ගහන්න ඕනේ. ගැනුම් කීයද? ගැනුම් 5500යි. 5500යි. රයිට්. ඊට පස්සේ පුතේ අපිට කියනවා අමුද්‍රව්‍ය වලින් 20%ක් අවසාන තොගය ලෙස ඉතිරිව ඇත. ආයේ කියනවා 550ක පිරිවැය වූ අමුද්‍රව්‍ය වර්ෂය තුලදී සම්පූර්ණයෙන් විනාශ වී ඇත. එහෙනම් පුතේ හානි වූ අමුද්‍රව්‍ය තියෙනවා. එහෙනම් මේ ගැනුම් වලින් අඩු කරන්න ඕනේ හානි වූ අමුද්‍රව්‍ය. හානි වූ අමුද්‍රව්‍ය 550යි අවසන් තොගය කීයද? මිලදී ගත්තු ඒවාගෙන් 100%යිලු. එහෙනම් මිලදී අරන් තියෙන්නේ 5500ක ඒවා 5500ට 120ක් කියලා කියන්නේ පුතේ 550 ඒවා දෙකක් 1100යි. 1100යි. right. ඔන්න එනවා පුතේ අපිට පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. right. එතකොට කීයද බලන්න උත්තරේ? 5500න් අඩු කරනවා 550. ඒකෙන් අඩු කරනවා 1100ක්. 3850යි. 3850යි. හරි. 3850යි. හරි. ඔන්න පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ පුතේ මේකට එකතු කරන්න ඕනේ ඍජු ශ්‍රම පිරිවැය ධන
ඍජු ශ්‍රමය කීයද? ඍජු ශ්‍රමය 4000යි. හරි. එතන පුතේ ඍජු වෙනත් පිරිවැය මුකුත් දීලා නැහැ. එහෙනම් අපිට පුතේ මෙතන 7850. හැබැයි මේ ප්‍රාථමික පිරිවැය හොයන්න කලින් අපි මේකට නොනිමි ගලපන්න ඕනේ. මොකද අපිට කියනවා නොනිමි ගලපන්නේ ප්‍රාථමික පිරිවැයට කියලා. එහෙනම් අවසාන නොනිමි තියෙනවා කීයක්ද? 450ක්. එහෙනම් ඒක අපි අඩු කරමු. ඍණ අවසාන නොනිමි. අවසාන නොනිමි තොග 450යි. ඒ අනුව පුතේ අපිට එනවා ප්‍රාථමික පිරිවැය ප්‍රාථමික පිරිවැය කීයක්ද? 7400ක්. ඔන්න පුතේ එක උත්තරයක්. ප්‍රාථමික පිරිවැය 7400යි. right. එතකොට ප්‍රශ්නාංක 9ට උත්තරාංක 1. උත්තරාංක 1 7400යි. right. ඊළඟ පුතේ අපෙන් අහන නිෂ්පාදන පිරිවැයනේ. එහෙනම් දැන් මේකට එකතු කරන්න ඕනේ පොදු කාර්ය පිරිවැය. මේකට එකතු කරන්න ඕනේ පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය තියෙනවා යන්ත්‍රශය හැර 800ක්. එහෙනම් නිෂ්පාදන පොදු කාර්ය පොදු කාර්ය 800යි. යන්ත්‍රශය හැර. එතන පුතේ යන්ත්‍ර කොච්චරක් තියෙනවද? 2022 4 දින මිලදී ගත්ත යන්ත්‍රවල පිරිවැය 8000ක් තියෙනවා. ඵලදායී ජීව කාලය අවුරුදු 10යිලු. එහෙනම් පුතේ වාර්ෂික ෂය යන්ත්‍රශය කොච්චරක් තියෙනවද? යන්ත්‍රශය තියෙනවා පුතේ 8000 10න් බෙදුවම 800ක්. එහෙනම් යන්ත්‍රශය ඒකත් ඇවිල්ලා පොදු කාර්ය පිරිවැයක්. ඒකත් 800මයි. right. ඒ අනුව පුතේ ඔන්න අපිට එනවා නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය ඊයේද 8 8 16 20යි රුපියල් 9000යි. නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 9000යි. ඒකත් පුතේ උත්තරේ කීයද? උත්තරේ අංක 1. උත්තරේ අංක 1. හරි. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්න 10ට අදාළව උත්තර ටික. පළවෙනි ප්‍රශ්න 10ට අදාළව උත්තර ටික. right. ඒතරට පැහැදිලිව තියෙනවා පුතේ උත්තරේ ගත්තේ කොහොමද කියලා. මෙන්න මේක තමයි ඔයා දැනගන්න ඕනේ. හරි. මේ හොයාගන්න විදිය තමයි පුතේ ඔයා දැනගන්න ඕනේ. මේක ඔයාට පැහැදිලි නම් එතනින් එහාට ලොකු කේස් එකක් නෑ. මේවා පුතේ මේ එකක් දෙකක් කරලා මදි. මේවා කරන්න ඕනේ පුතේ අවුරුදු 10ක් 15ක් පස්සට කරන්න ඕනේ. එතකොට තමයි පුතේ ගණන් ඔයාට ෆැමිලිය වෙන්නේ. මේවා කටපාඩම් කරන්න බෑ ගණන්. ගණන් කටපාඩම් කරන්න බෑ පුතේ. ගණන් හදන්න ඕනේ. තියරිය වෙනස් කරන්න ඔයාට පුළුවන් වෙන්න. ඒක තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. හරි? right. හරි පුතේ. එතකොට ප්‍රශ්න 10ක් ඉවරයි. හරි අපි යම් ප්‍රශ්න අංක 11ට. අංක 11 සහ 12 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න. කේවල සාමී ව්‍යාපාරයක් වන පියුමි ට්‍රේඩර්ස් එහි ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන ගොස් නොතිබුණි. මෙම ව්‍යාපාරයට අදාළ තොරතුරු සමහරක් පහත දී ඇත. හරි. ඒතර ආරම්භක ශේෂයන් අවසාන ශේෂයන් ටිකක් දීලා තියෙනවා. 2023 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මෙහෙයුම් වියදම් 2,50,000ක් වර්ෂය තුලදී මුදලින් ගෙවන ලදී. තවද මෙම වර්ෂය තුලදී වෙළඳ නායකයන්ගෙන් ලක්ෂ 30ක් එකතු කර ගන්නා අතර රුපියල් ලක්ෂ 25ක් වෙළඳ නාහිමියන්ට ගෙවන ලදී. සියලු විකුණුම් සහ ගැනුම් ණය පදනමට සිදු කරනු ලබයි. වර්ෂය තුලදී පිරිවැය රුපියල් 22,50,000ක් වූ උපකරණ මිලදී ගත් අතර දේපොළ පිරිත සහ උපකරණ ඉවත් කිරීම සිදු වී නොමැත. පිරිවැය මත 25ක ලාභයක් සහිතව ආයතනය විසින් භාණ්ඩ විකුණනු ලබයි. අපෙන් අහන්නේ මොනවද පුතේ? අපෙන් අහන්නේ 2023 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය 2023 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය හා 2023 දිනට
තොගය. එහෙනම් පුතේ මේ අසම්පූර්ණ සටහන් අපිට දීලා තියෙන්නේ නේද? රයිට්. එහෙනම් මේ වගේ ගානක් දුන්නම් පුතේ අපි සරලව මේක රූල් කරගමු. රූල් කරගන්න දෙයක් නැහැ. පොඩි ආදායම් ප්‍රකාශය කැලලක් තමයි අපිට ඕනේ. ඒ වගේම අපිට ඕනේ පුතේ පොඩි ටී ගිණුම් තුනක්. දේපල පිරියත් උපකරණ වලටයි, ණයගැතියන්ටයි, ණය හිමියන්ටයි. හරි. රයිට්. හරි. ඊට අපි ඉස්සෙල්ලා මේකේ තියෙන ආරම්භක ශේෂයන් ටික දාගමු. දේපල පිරිත සහ උපකරණ අපිට දීලා තියෙනවා ධාරණ වටිනාකමට ආරම්භක ශේෂය පුතේ 3000යි. පාගේ 5000යි. ණයගැතියෝ 1000යි 1500යි. දැන් මේව දාදි පුතේ කල්පනාවෙන් බලන්න. මොකද දැන් මේකේ දැන් බලන්න ආරම්භක ශේෂය දීලා තින්නේ එහා පැත්තේ කෙළවරෙන්. හරිද? ඒතකොට මේකත් මේ ඔයාව රවට්ටන්න කරන එක උපක්‍රමයක්. අපි හදිස්සියට පුතේ මුලින්ම තියෙන ශේෂ දානවා ආරම්භක ශේෂයේ විදියට. එතකොට බලන්න හරියටම ආරම්භක ශේෂය තියෙන කොහෙද කියලා. හොඳේ. ණය හිමියෝ ඊගේ ශේෂය 800යි. පාගේ ශේෂය 1200යි. හරි. රයිට්. එතකොට මෙන්න ආදායම් ප්‍රකාශය විකුණුම් ඍණ විකුණුම් පිරිවැය. හරි. එතකොට පුතේ මේක ආරම්භක තොගයක් තියෙනව නේද? හරි. ආරම්භක තොගය ගැනුම් තව මොනවාරි තියෙනවද දන්නේ නැහැ. ඍණ අගතොගය දලලාභය. ඊතර පුතේ දලලාභයෙන් ආදායම් තියෙන නම් එකතු කරනවා, වියදම් තියෙන නම් අඩු කරනවා. අපිට අන්තිමට සුද්ධ ලාභය. හරි. ඔන්න පුතේ සරලව රූල් කරගත්තා. දැන් මේ දේවල් ඉතින් ඔයා විභාගෙදී පුතේ සරලව රූල් කරන්න සරලව. හරි. ඒතකොට අවබෝධයෙන් කරන්නයි ඕනේ. හැබැයි අවබෝධයෙන් කරන්නත් පුතේ මේක කරන විදිය දැනගන්න එපා. ඒ නිසා තමයි මම මේ රූල් කරන්නේ. හරි. රයිට්. එතකොට පුතේ දැන් බලන්න මේකට ඇවිල්ලා මොකද්ද මේ කියන්නේ කියලා. 2023 3.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මෙහෙයුම් වියදම් 2,50,000ක් වර්ෂය තුලදී මුදලින් ගෙවන ලදී. ඒ කියන්නේ පුතේ මෙහෙයුම් වියදම් 2,50,000ක් ගෙවලා තියෙනවා. එහෙනම් පුතේ මේ වියදම් තුල ඒ කියන්නේ අපේ ආයතන පරිපාලන වියදම් වෙන්න පුළුවන් මේක. අපිට ලියන්න පුළුවන් මෙතන මෙහෙයුම් වියදම් 2,50,000යි. මෙහෙයුම් වියදම් 2,50,000යි. තවද මෙම වර්ෂය තුලදී වෙළඳ ණයගැතියන්ගෙන් ලක්ෂ 30ක් එකතු කර ගන්නා ලද අතර ඒ කියන්නේ පුතේ ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙලා තියෙනවා. ණයගැතියන්ගෙන් සල්ලි හම්බුනම මොකද වෙන්නේ? මුදල් හර වෙලා ණයගැතියෝ බැර වෙනවා 3000ක්. මොකද සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම මත සිදු වෙන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අත්පිට ගැනුම් හා විකුණුම් නැහැ. එකතු කර ගන්නා ලද අතර 25 ලක්ෂයක් වෙළඳ ණය හිමියන්ට ගෙවන ලදී. එහෙනම් ණය හිමියන්ට සල්ලි ගෙවලා දෙනවා පුතේ ලක්ෂ 25ක්. ඒ කියන්නේ 2500ක්. මුදල් බැර ණය හිමියෝ හර. දෙදාස් 500යි. 1500යි. ණය හිමියෝ හර.
සියලු ගැනුම් සහ විකුණුම් ණය පදනමට සිදු කරයි. රයිට් ඕකේ. වර්ෂය තුලදී පිරිවැය 22,50,000ක උපකරණ මිලදී ගත් අතර දේපල පිරිත සහ උපකරණ ඉවත් වීම සිදු වී නැත. එහෙනම් කාල පරිච්ඡේදය තුල පුතේ අරගෙන තියෙනවා උපකරණ 2250ක. එහෙනම් මුදල් බැර උපකරණ හර 2250 මුදල්. පිරිවැය මත 125ක ලාභයක් සහිතව ආයතනය විසින් භාණ්ඩ විකුණුම් ලබයි. එහෙනම් පුතේ පිරිවැයට 125ක ලාභයක් තියලා තමයි ආයතනය භාණ්ඩ විකුණන්නේ. රයිට්. ඔච්චරයි කියලා තියෙන්නේ. එහෙනම් පුතේ වෙන කේස් එකක් නැහැ. අපිට මේක හදාගෙන යන්න තියෙන්නේ දැන්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ පුතේ? අපි මේ ගිණුම් ටික තුලනය කරමු. ඉස්සෙල්ලාම දේපල පිරිත උපකරණ කීයක් තියෙනවද? 5250යි. 5250යි. ඒ කියන්නේ පුතේ මෙතන එනවා 250. මේක දීලා තියෙන්නේ ධාරනාගයට. එහෙනම් පුතේ මේ 250 මොකක් වෙන්න පුළුවන්ද? මේ 250 තමයි පුතේ දේපල පිරිත උපකරණ ෂය. ෂය 250යි. රයිට්. මේකත් තුලනය කරමු. ණය ගැතියෝ 4500යි. 4500යි. එහෙනම් පුතේ මෙතන වෙනස එන්න පුළුවන් මොනවද? ණය ගැතියන්ගේ එකම වෙනස එන්න පුළුවන් මොනවද? විකුණුම් කීයද? 3500යි. දැන් මේකෙන් පුතේ අපිට ගැනුම් හොයා ගන්නත් පුළුවන්. 3700යි 3700න් 800ක් ගියාම 2900යි ගැනුම්. රයිට්. ඔන්න පුතේ හොයාගත්තා. ඔන්න අපිට ඕන දේවල් ටික හොයාගත්තා. එහෙනම් විකුණුම් වල වටිනාකම තියෙනවා කීයක්ද? 3500ක්. ෂය තියෙනවා 250ක්. ඒ වගේම ගැනුම් තියෙනවා 2900ක්. ආරම්භක තොගයක් දීලා තිබ්බ නේද පුතේ ගානේ? තොගය 2022 3.31 දිනට ආරම්භක තොගය දීලා තියෙනවා 1800යි කියලා. හරි. රයිට්. දැන් පුතේ මොකද්ද මේක කියන්නේ? අපිට මේක කියන පුතේ ලස්සන කතාවක්. විකුණුම් පිරිවැය මත 125ක ලාභයක් සහිතව ආයතනය විකුණුම් සිදු කරයි කියලා. එතකොට පුතේ මේ බලන්න. එතකොට මේ බලන්න. පිරිවැය ධන ලාභය සමානයි විකුණුම්. මෙහෙම වෙන්න එපා. එතකොට පුතේ පිරිවැය 100යි නම් 125ක් තමයි පුතේ ලාභය. සියයට 25ක් තමයි ලාභය. පිරිවැය 100යි නම් ලාභය 125යි. එහෙනම් පුතේ විකුණුම් මිල කීයක් වෙන්න ඕනද? 125ක් වෙන්න ඕනේ. 125ක් වෙන්න ඕනේ. එහෙම නේද? එහෙනම් පුතේ අපි විකුණුම් හොයාගෙන තියෙනවා. විකුණුම් කීයද? 3500යි. විකුණුම් 3500යි. එහෙනම් පුතේ ඔය 3500 සමානයි මොකටද? ඔය 3500 සමානයි 125ට. 3500 සමානයි 125ට. එහෙනම් පුතේ අපිට පුළුවන් ලාභය හොයාගන්නත් පුළුවන්. ඕනනම් විකුණුම් පිරිවැය හොයාගන්නත් පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? 3500 බෙදනවා 125න්. වැඩි කරනවා. ඔයාට පිරිවැය හොයාගන්න ඕන නම්, ඔයාට විකුණුම් පිරිවැය හොයාගන්න ඕන නම් 100න් වැඩි කරනවා. ඔයාට දල ලාභය හොයාගන්න ඕන නම් 25න් වැඩි කරනවා. මම විකුණුම් පිරිවැය හොයාගන්නම් ලේසියිනේ. මේක වැඩි කරනවා පුතේ 100න්. මේක වැඩි කරනවා 100න්.
බලන්න උත්තරේ කීයද කියලා. බලන්න උත්තරේ කීයද කියලා. 2800යි. 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 ඕක තමයි පුතේ විකුණුම් පිරිවැය. ඔන්න විකුණුම් පිරිවැය හොයාගත්තා. නේද? එහෙනම් ගේමක් නැහැ පුතේ විකුණුම් පිරිවැය හොයාගන්න. ඔයාට ලාභය හොයාගන්න පුළුවන්. මෙතන 100 වෙනුවට 25න් වැඩි කළොත්. 25න් වැඩි කළොත්. right? හරි. එහෙනම් ඔන්න මම ලියා ගන්නවා මේක. right? එතකොට විකුණුම් පිරිවැය එන්නේ මෙන්න මෙතෙන්ට. කීයද? විකුණුම් පිරිවැය 2800යි. එහෙනම් පුතේ අපට දල ලාභය එනවා. අපට දල ලාභය එනවා 3500න් 2800ක් ගියාම 700ක් නේද? දල ලාභය 700යි. දල ලාභය 700යි. හරි. එතකොට අපේ 11 වෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද පුතේ? 11 වෙනි ප්‍රශ්නේ අහන්නේ විකුණුම් පිරිවැය. එකොළොස්වෙනි ප්‍රශ්නේ අහන්නේ විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය කීයද? 2800යි. කොහෙද ඒ උත්තරේ තියෙන්නේ? උත්තරේ අංක 5. උත්තරේ අංක 5. right. දැන් එහෙනම් පුතේ අපෙන් අහනවා සුද්ධ ලාභය. සුද්ධ ලාභය. එහෙනම් පුතේ දැන් මේ ටික තාම සම්පූර්ණ කරලා නැහැ හොඳේ. මේක සම්පූර්ණ කරලා නැහැ. ඕන්න සම්පූර්ණ කරමු. දැන් බලන්න. මෙතන එකතුව කීයද? 17යි 4700යි. එහෙනම් පුතේ මෙතන 4700න් අවසාන තොගය අඩු වුණාම තමයි මෙන්න මේ විකුණුම් පිරිවැය එන්නේ. මෙන්න මේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරපු උත්තරෙන් අවසාන තොගය අඩු කළාම තමයි පුතේ විකුණුම් පිරිවැය එන්නේ. එහෙනම් මෙතෙන්ට එන අවසාන තොගය හොයාගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ අගෙන් විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ. ඒතර බලන්න 4700න් අඩු කරන්න 2800ක්. ඔයාට එන අවසාන තොගය 1900ක් කියලා. ඔන්න එක උත්තරයක් හොයාගත්තා. අවසාන තොගය 1900යි. අවසාන තොගය 1900යි. හරි. දැන් අපෙන් අහනවා සුද්ධ ලාභය. සුද්ධ ලාභය. එතකොට පුතේ දල ලාභය 700යි. මෙතන තියෙනවා වියදම් සේරම 500ක්. 700න් 500ක් ගියාම සුද්ධ ලාභය කීයද? රුපියල් 200යි. රුපියල් 200යි. රුපියල් මිලියන 200යි. ඒතර බලන්න එහෙම උත්තරයක් කොහෙද තියෙන්නේ කියලා. සුද්ධ ලාභය 200යි, අවසාන තොගය 1900යි. උත්තරේ අංක 12ට උත්තරේ අංක 1. 12ට උත්තරේ අංක 1. එන්න පුතේ සම්පූර්ණ උත්තරේ. ඔන්න සම්පූර්ණ උත්තරේ. right. ඊළඟට කියනවා පුතේ ප්‍රශ්නාංක 13 තීරි ප්‍රශ්නයක්. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදි වේද? විතර පුතේ වාඩ්‍යයක් පැටලනවා වගේ නම් හයිලයිට් කරගන්න. නිවැරදි ප්‍රකාශ අහන්නේ නිවැරදි. මේකේ බෝල්ඩ් කරලා තියෙනවා. නමුත් ඔයාට ඕන නම් හයිලයිට් කරගන්න නිවැරදි ප්‍රකාශය. right.
ඒතර බලන්න සියලු හවුල්කරුවන් ලාභාලාභ සමසමව බෙදා ගැනීමට හිමිකමක් ලබයි. අනිවාර්යෙන්ම ඔව් හවුල් ආඥාපනත කියලා තියෙනවා පුතේ. අරද ඔයාට හවුල් ගිවිසුමක් නැත්නම් සියලුම හවුල්කරුවන්ට ලාභාලාභ සමසමව බෙදා ගැනීමේ අයිතියක් තියෙනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය නිවැරදි. ඒ නිවැරදි එන. හරි ඒ නිවැරදි. දෙක විශ්‍රාම යන හවුල්කරුවෙකුට ඔහු හෝ ඇය විශ්‍රාම යන අවස්ථාවේදී ලැබිය යුතු මුදල මත 5% වාර්ෂික පොලියක් ලැබීමට අයිතියක් ඇත. බුදුන් පුතේ එහෙම එකක් හවුල් ව්‍යාපාරඥා පන්ති තියනවද? එහෙම එකක් නෑ පුතේ. එහෙනම් B කියන ප්‍රකාශය වැරදි නේද? B වැරදි. B එන්නේ නෑ. දැන් එතකොටම පුතේ ඔයාලට මේකෙන් උත්තර කීපයක්ම අයින් කරලා දාන්න පුළුවන්. ඔයාලට පුතේ දෙවෙනි ප්‍රශ්නේ අයින් කරලා දාන්න පුළුවන්. දෙවෙනි උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. හතරවෙනි උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. පස්වෙනි උත්තරෙත් අයින් කරලා දාන්න පුළුවන්. අයි ඒ තුනේම B ඉන්නෝ. B වැරදි ඉන්නේ පුතේ ඒ තුනම අයින් කරලා දාත හැකි. එහෙනම් 1 හෝ 3 තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. බලමු. C සෑම හවුල්කරුවෙකුටම හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සහභාගී විය හැකි නමුත් ඒ සඳහා වේතනයක් ලැබීමට අයිතියක් නොමැත. අමූලික ඇත්ත පුතේ නේද? හැම හවුල්කාරයෙක්ටම පුතේ ව්‍යාපාරේ කළමනාකරණයට දායක වෙන්න අයිතියක් තියෙනවා. නමුත් වේතන ලැබීම සඳහා අයිතියක් නැහැ. එයා කැමති නම් ඒගොල්ලන්ගේ ගිවිසුමක් තියෙනවා නම් වේතන ගන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් හවුල් ආඥා පනතට අදාළව පුතේ ඕනම කෙනෙක්ට මැනේජ්මන්ට් එකට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. බට් එයාට වේතනයක් ලබන්න අයිතියක් නැහැ. හරි. රයිට්. එහෙනම් පුතේ ඒත් හරි සීත් හරි. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ A හා C පමණි. උත්තරයේ අංක 3 13ට 3. 13ට 3. 13ට 3. right 14 15. හරි. ප්‍රශ්න අංක 14 15 ප්‍රශ්න වල පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න. පියල් ලාල් සහ නීල් විසින් ලාභාලාභ සමසමව බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනලාදී 2022-4 දිනට හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් ශේෂපාත පරිදි විය. හරි. එහෙනම් පුතේ හවුල් ව්‍යාපාර ගානක් මොකද්ද මේකෙන් කියන්නේ? 14 වෙනි එකේ අහනවා පියල්ගේ ජංගම ගිණුමේ ශේෂය 15 අහනවා නීල්ගේ විශ්‍රාමයම සඳහා ගැලපුම් කළ පසු 2023-31 දිනට පියල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සහ නීල්ගේ ණය ගිණුමේ ශේෂය. එහෙනම් පුතේ අපිට ප්‍රාග්ධන ගිණුමකුයි ජංගම ගිණුමකුයි රෝල් කරගන්න වෙනවා. අපිට අග්ගල රෝල් කරගමු පුතේ ප්‍රාග්ධන ගිණුමකුයි ජංගම ගිණුමකුයි.
කවුද පුතේ හවුල්කරුවෝ තුන් දෙනා? පියල් ලාල් නීල්. පියල් ලාල් නීල්. හරි. රයිට්. ඔන්න ගාගත්තා. දැන් පුතේ මේගොල්ලන්ගේ අපි ආරම්භක ශේෂයන් දාගමු. ප්‍රාග්ධන ගිණුම් ඊගේ 6000යි 4000යි 2000යි. ජංගම ගිණුම් සියල්ලම බැර ශේෂයන් 800යි 600යි 400යි. right. ඔන්න ඔය මට්ටමින් පුතේ අපිට දීලා තියෙනවා. හරි. හරි. දැන් බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව සෑම හවුල්කරුවෙකුම රුපියල් 800 බැගින් වාර්ෂික වේතනයකට සහ ආරම්භක ප්‍රාග්ධන ශේෂයේ මත 10%ක වාර්ෂික පොලියකටද හිමිකම් ලබයි. right. එහෙනම් පුතේ හවුල් වේතනයක් මේගොල්ලන්ට ගෙවනවලු 800ක. එතකොට පුතේ ලාභාලාභ විසර්ජන ගිණුමේ අපි ප්‍රාග්ධන පොලි සහ හවුල් වේතන අඩු කරන්න ඕනේ. ඒ වගේම මේක සටහන් කරන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුමේ. right. එහෙනම් හවුල් වේතන හැමෝටම 800 ගානේ හවුල් වේතනයක් හම්බෙනවලු. ඒ වගේම ප්‍රාග්ධන පොලි පුතේ ගෙවනවලු ආරම්භක ශේෂ මත 10%ක්. එහෙනම් මේ තින ආරම්භක ශේෂය 10%ක් කියලා කියන්නේ පියල්ට 600යි ප්‍රාග්ධන පොලි පියල්ට 600යි ලාල්ට 400යි නීල්ට 200යි. හරි. එතකොට පුතේ දැන් මේත් එක්කම ඔයා තව වැඩක් කරගන්න ඕනේ. මොකද දැන් ඔයාගේ විසර්ජනය කළ හැකි ලාභයෙන් මේ දේවල් අඩු කරලා තියාගන්න ඕනේ. මොකද ලාභ කොටස් හෝ අලාභ කොටස් හොයන්න නම් අපි මේ හවුල් වේතන ඒ වගේම ප්‍රාග්ධන පොලි මේ සියලුම දේවල් අපි අයින් කරගන්න ඕනේ. right. එතකොට බලන්න 2023 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරය 5101ක කෙටුම්පත් ලාභයක් වාර්තා කර ඇත. right. එහෙනම් කෙටුම්පත් ලාභය කීයක් තියෙනවද පුතේ? 5100ක් තියෙනවලු. කෙටුම්පත් ලාභය මම මෙහෙන් ලියන්නම්. 5100 කෙටුම්පත් ලාභයක් තියෙනවලු. පියල් විසින් හවුල් ව්‍යාපාරයේ ප්‍රවර්තන වර්ෂයේ වියදම් සඳහා ලක්ෂ 3ක් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවා ඇති නමුත් ඒ හවුල් ව්‍යාපාරයේ පොත්වල ගිණුම්ගත කර නොමැත. එහෙනම් පුතේ හවුල්කරුවෙක්ට හැකියාවක් තියෙනවා පුතේ පෞද්ගලික වියදමෙන් හවුල් ව්‍යාපාරයේ වියදමක් දරන්න. ඒ දරන වියදම පුතේ එයාට අයිතියක් තියෙනවා නැවත අය කරගන්න. එතකොට මේක අමතර ප්‍රාග්ධනයක් වගේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒතර හවුල් ව්‍යාපාරයක පුතේ අයිතිකරුවෙක් ව්‍යාපාරයේ වියදමක් Tamanගේ මුදලින් දරලා තියෙනවා නම් අපි ඒක ජංගම ගිණුමේ සටහන් කරනවා. ඒ වගේම ඒක ව්‍යාපාරයේ වියදමක් වුණාම ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයේ අදාළ වියදම් වලට ඒක ගිහින් තියෙන්න ඕනේ. නමුත් මේක සටහන් වෙලා නැහැ. කීයක්ද පුතේ වියදම? 300ක්. එහෙනම් අනිවාර්යෙන් අපේ මේ කෙටුම්පත් ලාභෙන් 300ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 11න් 3ක් ගියාම 8යි 4800ක් වෙන්න ඕනේ කෙටුම්පත් ලාභය. ඒ වගේම ජංගම ගිණුමට යන්න ඕනේ වියදම් කියලා කවුද පුතේ මේ? පියල්ගේ 300ක් යන්න ඕනේ. පියල්ට 300ක් යන්න ඕනේ වියදම් කියලා එයාගේ ජංගම ගිණුමට. right. හරි. ඊට පස්සේ කියනවා පුතේ 2023 3:31 දින ඒ කියන්නේ ගිණුම් වර්ෂය අවසන් වන දින නීල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නාලාදී මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය 1200ක් ලෙස අස්තමේන්තු කර ඇති අතර ඒ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපිය යුතුය වේ. right. එතකොට පුතේ අපි දන්නවා කීර්ති නාමය ගණනය කරන විදිහ කීර්ති නාමය පුතේ පැරණි අනුපාතයට බැර කරන්න ඕනේ නව අනුපාතයට හර කරන්න ඕනේ. එතකොට මේකේ මුලින් කොහොමද මේකවල බෙදාගන්නේ? ලාභාලාභ සමසමව. එහෙනම් 1200 සමසමව බෙදන්නේ කොහොමද පුතේ? කීර්ති නාමය සමසමව බෙදන්න ඕනේ 1200. ඒ කියන්නේ 400ව 3ක් නේද?
එහෙනම් පැරණි අනුපාතයට බැර කරනවා තුන් දෙනාටම 400යි 400යි 400යි. නව අනුපාතයට පුතේ මේක හර කරන්න ඕනේ. නව අනුපාතයට. ඒතර පුතේ නීල් විශ්‍රාම යනවා. ඉන්නේ පියලුයි ලාලුයි විතරයි. නව අනුපාතය මොකද්ද? පියල් සහ ලාල් විසින් ලාභාලාභ සමසමව බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරයේ තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු කරයි කියලා කියනවා. එහෙනම් කීර්තිනාමයේ 1200යි පුතේ. එහෙනම් මේක දැන් ඒ දෙන්න අතර බෙදනවා. කීයද? 600 600යි මෙයාට නෑ. මෙයාට නෑ. right. අපිට කියනවා නීල්ට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කරන ලදී කියලා. right. ප්‍රශ්නයක් නෑ. එහෙනම් පුතේ ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් පුතේ අපි ලාභ කොටස් හොයන්න ඕනේ. එහෙනම් කෙටුම්පත් අනුව ලාභයේ තිබ්බ 5100ක්. ඒකෙන් අර වියදම අඩු කළා රුපියල් 300ක්. එතකොට එනවා පුතේ 4800ක්. එහෙනම් මේ 4800න් අපි අඩු කරන්න ඕනේ මොනවද? හවුල් වේතනයි ප්‍රාග්ධන පොලි. හවුල් වේතන කොච්චර තියෙනවද? 800යි 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 8යි 16යි 24යි කියන්නේ 2400යි. ඒ වගේම ප්‍රාග්ධන පොලි කීයක් තියෙනවද? 600යි 400යි 200යි. 600යි 400යි කියන්නේ 1000යි 1200යි. හරි. එහෙනම් බලන්න පුතේ ඔයාට ලාභ කොටස් සඳහා කොච්චර ලාභයක් තියෙනවද කියලා. 4800න් 4800න් අඩු කරන්න 2400යි 1200යි 1200ක් ඉතුරු වෙනවා පුතේ. එදදාස් 200ක් ඉතුරු වෙනවා ලාභ කොටස් වලට. එතන පුතේ මේ ලාභාලාභ බෙදා ගැනීමේ අනුපාතය සමසමව. එහෙනම් මේ 1200 සමසමව බෙදලා දෙමු. 3ෙන් බෙදුවම කීයද? 400යි නේ. එහෙනම් ලාභ කොටස් තුන් දෙනාටම 400 right. ඔන්න පුතේ කතන්දරය ඉවරයි. දැන් තියෙන්නේ පුතේ තුලනය කරලා උත්තර ටික හොයාගන්න. හරිද? අපි දැන් තුලනය කරන්න යන්න. දැන් අපි යන් තුලනය කරා. ඉස්සෙල්ලම ජංගම ගිණුම් තුලනය කරන්න ඕනේ. එතකොට මේ පැත්තේ 8යි 1600යි 1600යි 600යි 2200යි 2500යි 400යි 2900යි 10යි 1800යි 4යි 2200යි 10යි 1400යි 1800යි. හරි. 2900යි 2200යි 1800යි. එතකොට පුතේ දැන් මේකේ නීල් විශ්‍රාම ගන්නවා. නීල් විශ්‍රාම ගන්නවනම් අපි මොකද්ද කරන්න ඕනේ? නීල්ගේ ජංගම ගිණුමේ ශේෂය අපි මාරු කරන්න ඕනේ නීල්ගේ ප්‍රාග්ධන ගිණුමට ඉස්සෙල්ලම. මොකද ජංගම ගිණුම පුතේ එයාගේ අයින් කරලා දාන්න ඕනේ අපි. තවදුරටත් එයා නැහනේ. ඒ නිසා අපි එයාගේ ශේෂය මාරු කරනවා පුතේ ප්‍රාග්ධන ගිණුමට. එහෙනම් මේ 1800 මොකද වෙන්නේ? ප්‍රාග්ධන නීල්ට මාරු වෙනවා. එතකොට ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ජංගම නීල් කියලා 1800. හරි. ඒතර යාව ජංගම ගිණුමෙන් ඉවත් කරා. මේක එනවා පුතේ පාගේ ශේෂය ඉතුරු දෙන්නගේ. 2900යි 2200යි. තවදුරටත් නීල් නැහැ. නැහැ. හරි. දැන් පුතේ ප්‍රාග්ධන ගිණුම තුලනය කරනවා. එතකොට 8යි 4යි 12යි 4200යි 4400යි 6400යි 6400යි 4400යි
4200යි. හරි. දැන් මොකද්ද පුතේ කියන්නේ? දැන් කියනවා නීල්ට ගෙවන්න තියෙන මුදල එයාගේ ණය ගිණුමකට මාරු කරන්න කියලා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ පුතේ? අපි මේ ව්‍යාපාරයේ නීල්ට 4200ක් ගෙවන්න ඕනේ ඔක්කොම. එයාගේ ජංගම ගිණුම විශේෂයත් මාරු කළායින් පස්සේ එයාට අපි 4200ක් ගෙවන්න ඕනේ. හැබැයි නීල් කියනවා මට සල්ලි එපා. මේක මගෙන් ව්‍යාපාරයට දෙන ණය මුදලක් විදිහට ව්‍යාපාරේ තියාගන්න කියලා. එහෙනම් මේක මොකද කරන්න ඕනේ පුතේ? අපි ප්‍රාග්ධන ගිණුම හර කරනවා. ඒ වගේම මෙයාගේ ණය ගිණුමක් අපි විවෘත කරගන්නවා. ණය කියන්නේ වගකීමක්. දැන් නීල් අපේ හවුල්කාරයෙක් නෙවෙයි පුතේ. දැන් නීල් අපිට ණයක් දෙනවා. එහෙනම් ඒ ණය අපේ වගකීමක්. එහෙනම් ප්‍රාග්ධන ගිණුම් හර වෙනවා ණය ගිණුම නීල් කියලා 4200ක්. ඒ වගේම අදාළ ණය ගිණුම බැර වෙනවා ප්‍රාග්ධන කියලා 4200ක්. එතකොට ඔන්න අලුත් ණයක් ඇති වෙනවා අපේ ව්‍යාපාරයට. රයිට්. ඔන්න ණය ගිණුමේ ශේෂය. දැන් පුතේ මෙතන හොයන්න ඕනේ අපි උපාගේ ශේෂය. 6400න් 600ක් ගියාම 5800යි. 4400න් 600ක් ගියාම 3800යි. නීල් නේ. ඔන්න පුතේ ගාන හදලා ඉවරයි. දැන් ඉතින් බලන්න අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. 14 යහන්නේ 2023යි 3:31 දිනට පියල්ගේ ජංගම ගිණුමේ ශේෂය පියල්ගේ ජංගම ගිණුමේ ශේෂය පාගේ ශේෂය 2900යි. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. උත්තර අංක 4 15 නීල්ගේ විශ්‍රාම යාම සඳහා ගැලපීම් කළ පසු 2023යි 3:31 දිනට පියල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සහ නීල්ගේ ණය ගිණුමේ ශේෂය. එන පුතේ පියල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මෙන්න ප්‍රාග්ධන ගිණුම පියල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 5800යි. රයිට්. උතර 5800 උත්තර දෙකක් තියෙනවා. ඉතුරු තුනම අයින් කළා දාන්න පුළුවන් පුතේ. 3 4 5 උත්තර තුනම අයින් කළා දාත හැකි. දැන් බලන්න නීල්ගේ ණය ගිණුම මේ තියෙන්නේ 4200යි. 4200යි. එහෙනම් එහෙම උත්තරයක් තියෙන්නේ උත්තராංක 2. උත්තராංක 2. එතකොට මේ තියෙන්නේ පුතේ උත්තර ටික. මම උත්තර ටික ඕනනම් highlight කරන්නම්. මේක එකක් මේක එකක් ඔන්න උත්තර ටික.